හරි. එතකොට අද අපි කතා කරන්න යන්නේ අපේ MP9 වල MCQ paper එකේ discussion එක. කෙලින්ම වැඩේට යමු. අපි එන්න පළවෙනි ප්‍රශ්නෙට. MP9 එකේ MCQ paper එකේ discussion එක කරන්න යන්නේ full MCQ 50ම discuss කරනවා. හරි. අංක 1. කැතෝඩ කියන සොයාගත් විද්‍යාඥයා වන්නේ ඒක කෙලින්ම විද්‍යාඥ සම්බන්ධ පාඩමේ ප්‍රශ්නයක්. ඒක මහලු අමාරුවක් නෑ. උත්තරේ විලියම් ක්‍රූක්ස්. එයා තමයි කැතෝඩ කියන හොයාගත්ත එකට උත්තරේ 3. එකට උත්තරේ 3. එකට උත්තරේ 3. කැතෝඩ කියන හොයාගත්තේ විලියම් ක්‍රූක්ස්. එකට උත්තරේ 3. ඊට පස්සේ D ගුණුවේ නාමකරණයක් ගැන අහලා තියෙනවා මෙන්න මෙහෙම. කොපර් NH3 2යි මේ OH2 කියලා ලියලා තියෙන්නේ ජලයම තමයි යා. H2O අනිත් පැත්තට හරියට ලියලා තියෙන්නේ. ඒක වැඩි හිතන්න එපා. SO4. මෙයාගේ නාමකරණය බැලුවහම මුලින්ම මේකේ ලිගන ගාන හඳුනා ගන්න මේ ලිගන තමයි ඇමෝනියයි ජලය. එතකොට ඇමෝනියා ලිගන එක තමයි ඇමීන් මෙයා එක්වා. එතකොට ඇමීනෝ එක්වාලි මුලින්ම ලියන්නේ ඇමීන් නේ. අකුරු දෙකම සමාන දෙවෙනි අකුරු සලකන්නේ. එතකොට ඇමීන් දෙකනේ ඩයි ඇමීන් ට්‍රයි එක්වා නැත්තම් එක්වා. මෙතන ගත්තොත් සල්ෆේට් කියන්නේ සම්පූර්ණ ඍණ දෙකේ අයනයක්. එහෙනම් මේ කොටුවට එළියෙන් 2+ තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා දන්නවා ජලය කියන්නේ උදාසීනයි, ඇමෝනියා උදාසීනයි. මෙතන තුනක් තියෙනවා. ඇමෝනියා 3යි, ට්‍රයි ඇමීන්. ට්‍රයි ඇමීන්. මේ දෙන්නම උදාසීන ලිගන එනවා කොපරේ ඔක්සිජන් නම් කියන දෙකක් වෙන්න ඕනේ. ඒතර ට්‍රයි ඇමීන්, ට්‍රයි එක්වා, ට්‍රයි ඇමීන්, ට්‍රයි එක්වා, කොපර් 2 copper 2 ඊට පස්සේ ඔන්න සම්පූර්ණ විදිහට ගත්තොත් මේ සංකීර්ණ කැටායන නාමකරණ ලැයිනල් ඉවරයි. ඊට පස්සේ තියෙනවා මෙයා නිදහස් ඇනායන නැත්නම් සරල ඇනායන කියාගෙනව සල්ෆේට්. එයාගේ IUPAC නාමකරණය උත්තරේ විභාගයේ ඔය ප්‍රශ්න දිහා තියෙන විදිහට අනුන උත්තරේ වෙන්න ඕනේ උත්තරේ 2 හෝ 3නේ. දෙකේ ගත්තොත් මෙහෙම. දෙකේ මේ සල්ෆේට් හිස්තනක් තියෙන නෙමෙයි ලියලා තියෙන්නේ. එක ළඟින් ලියලා තියෙන්නේ. එහෙම දේවා දන්නවා. කැටායන නාමකරණය කරලා පොඩි හිස්තනක් තියෙන නෑනේ. පොඩි හිස්තනක් තියෙනවා. සල්ෆේට්. උමෙන් හරියටම ගත්තොත් නම් මෙතන සල්ෆේට් ඔක්සිජන් අංකය මාක් කරන්න හොඳයි 6 කියන්නේ. ඔබ සල්ෆේට් වල සල්ෆර් ඔක්සිජන් අංකය 6 කියලා පෙන්වන්න හොඳයි. MCQ දිලා නෑනේ. ඉතින් ඔයාලට මෙතන ලියන්න බෑ. ඒක උත්තරේ වඩාත්ම නිවැරදි උත්තරේ අංක 3. දෙකටත් උත්තරේ අංක 3. උත්තරේ අංක 3. ඊට පස්සේ තුන්වෙනි එක මූලද්‍රව්‍යයක් ප්‍රථම අයනීකරණයට ලක් කිරීමෙන් පසු ජලයට දානවලු මෙහිදී සිදුවන එන්තල්පි විපර්යාසය මොකක්ද කියලා අහලා තියෙනවා. මූලද්‍රව්‍යයක පළවෙනි අයනීකරණය කරන සෝඩියම් වගේ ගත්තොත් වායුමය අවස්ථාවේදී තියෙන සෝඩියම් ඉලෙක්ට්‍රෝනයක් අරගෙන වායුමය අවස්ථාවේ ධන අයනයක් හැදෙන එක නේද ප්‍රථම අයනීකරණය කියන්නේ. ඒතර මෙහෙම හදාගත්ත වායුමය ධන හෝ ඍණ අයනයක් අයනීකරණය හැදෙන්නේ ධන අයනනේ. ඒකට මේ වගේ අයනයක් ජලයට දැම්මහම ඕකට අපි කියනවා මෙයා Na+ ඒක්වස් වෙනවනේ. ජලීකරණ නැත්තම් සජලන එන්තැල්පිය කියන. කියන උත්තරේ වෙන්නේ තුනටත් උත්තරයක් තුන ජලීකරණ එන්තැල්පිය. හතරවෙනි එක. ආගන්ගේ පොටෑසියම් කියන කට්ටියගේ සමාන ගුණ අහලා තියෙනවා. දැන් ඕක මෙහෙම. දැන් ඔයා අමාරු ප්‍රශ්න නෙමෙයි. ඔයා ඉතා සරල මට්ටමේ ප්‍රශ්න. හරි. ආගන් ගත්තොත් 1840 පොටෑසියම් ගත්තොත් 1940. හරි. මේ දෙන්නා ගත්තොත් ඔයාලට තේරෙන්න ඕනේ මේ පරමාණු ක්‍රමාංකය තමයි මේ පල්ලෙහාන් ඉන්නේ මේ ස්කන්ධ ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකයෙන් කියවෙන්නේ පරමාණුක ක්‍රමාංකයෙන් කියවෙන්නේ ප්‍රෝටෝන ගාන එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ගාන වලට අවුලක් නැහැ. ස්කන්ධ ක්‍රමාංකයෙන් කියවෙන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන එකතු. දැන් මෙයාගේ ගත්තොත් ඉලෙක්ට්‍රෝන 18යි ප්‍රෝටෝන 18යි නියුට්‍රෝන ගානයි ප්‍රෝටෝන එකතු වෙන 40. දැන් නියුට්‍රෝන 22. මෙතන ඉලෙක්ට්‍රෝන 19යි ප්‍රෝටෝන 19යි මේ දෙක එකතු 4 කියන නියුට්‍රෝන 21ක් ඉන්නවා. සමාන ගුණ ගහලා තියෙන්නේ සමාන ඉලෙක්ට්‍රෝන ගානක් නේ.
සමාන නියුට්‍රෝන ගානකුත් නැහැ. සමාන ප්‍රෝටෝන ගානකුත් නැහැ. සමාන පොසිට්‍රෝන කියන්නේ ඔය උපපරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන අතර තව උපපරමාණු වල තමයි පොසිට්‍රෝන. ඒවා අපිට වැඩි සාකච්ඡා වෙන්න නැහැ. එතකොට ඒ වෙනකුත් නැහැ. සමාන නියුක්ලියෝන ගාන. නියුක්ලියෝන කියන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන එකතුවට තමයි නියුක්ලියෝන ගාන කියලා කියන්නේ. හරිනේ. ප්‍රෝටෝන නියුට්‍රෝන ගාන මේ එකතුව සමානයි. එහෙනම් උත්තරේ 4 වෙනි එකට උත්තරයක් 3. 4 වෙනි එකට උත්තරයක් 3. 4 වෙනි එකට උත්තරයක් 3. අංක 5. ඔයා දැන් මෙහෙම ගියා. දැන් මේ ඩිස්කෂන් එක බලද්දී ඔයාට පුළුවන් කොලයක් අරගෙන මුලින්ම මෙහෙමයි ඩිස්කෂන් එක බලද්දී ඔයා වැදගත් කරුණු ලියාගෙන එක කොලයකුයි එහෙම නැත්නම් පොතක් හරි කොලයකුයි ඊට අමතරව තව කොලයක් තියාගන්න මෙහි ඩිස්කෂන් එකේ යද්දී ඔයාට කිසියම් අමාරු අමතක වෙච්ච තියෙන පාඩම් තියෙනවා කියන්නේ අපි හිතමු බන්ධන කෝණ මතක. ඒ වගේ ඒ අනිත් කොලේ ලියාගෙන අමතක වෙච්ච පාඩම් වල මාතෘකා ටික. මේක ඉවර වෙච්ච ගමන් ඔයා කරන්න ඕනේ අන්නේ මාතෘකා ටික චුට්ටක් ආයෙ අධ්‍යයනය කරන්න. එතකොට ඔයා මේ පේපර් එකකින් මේ මාතෘකා ටික පොඩ්ඩක් කවර් කරගන්න පුළුවන්. හරි. ඒ විදිහට අපි තා පේපර්ස් ටික කරද්දී අඩුපාඩු ටික හදාගෙන පොත රිසල්ට් එකට යන්න පුළුවන්. ඉන්න වැඩේ හරියට කරන්නයි ඕනේ. හරි. ඊළඟට එන්න. අංක 5. හරි. අංක 5. අංක 5 ගාණක්නේ. දැන් අපි සාමාන්‍ය MCQ පේපර් එක කරද්දී කරන පිළිවෙලක් තියෙන්නේ කොහොමද? මුල් 10 කරනවා 41 ඉඳන් 50ට කරනවා 31 ඉඳන් 40ට කරනවා 11 ඉඳන් 30ට කරනවා ගණන එකක්වත් හදන්නේ. එහෙම කරාම අපිට වැඩි වෙලාවක් ඉතුරු කරගන්න පුළුවන්. මොකද මුල ඉඳන් පිළිවෙලට එකේ ඉඳන් 50ට පේපර් එක හදන්න ගියොත් ඔයා මුල් 30ට එද්දී ගොඩක් වෙලාවට පේපර් එකේ පැය විනාඩි 15ක විතර කාලයක් වැය වෙලා ඉවරයි. මොකද ගණනුත් හදාගෙන ඔක්කොම කරලා පැයක විනාඩි 15ක් 20ක් වගේ යනවා. අවුලක් නැහැ තව විනාඩි 40ක් තියෙනවා. ඒ විනාඩි 40 තියෙන්නේ තව MCQ 20යි කරන්න. ප්‍රකාශන ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි ඔය විනාඩි 40 කියන්නේ ඔයාගේ ටෙන්ෂන් විනාඩි 40යි. පේපර්ස් එක කරන කට්ටිය තව පැය භාගයයි තව විනාඩි 20යි ඔයා කලබල වෙන්නේ. එතකොට අර වගන්ති ප්‍රශ්න ගැන පොඩි වචනකින් වරද්දන ප්‍රශ්නනේ. එතකොට ඒවා වැරදීමේ සම්භාවිතාවය වැඩි. ඒ හින්දා අපි කලබල වෙන්නේ නැතුව පේපර් එක පටන් ගත්තාම මුල් 10 කරලා එතනින් කෙලින්ම මාරු වෙනවා 41 50ට. ඊට පස්සේ 31 40ට. ඔය විදිහට ගියාම ඔයාට විනාඩි 40ක් වගේ යද්දි පේපර් එකේ ප්‍රශ්න 30කට වඩා අප්‍රෝච් කරලා ඉවරයි. පේපර් එකේ ප්‍රශ්න 30ක් ඔයා දැකලා ඉවරයි. තව පැය විනාඩි 20ක් තියෙනවා ඔයාට ඊටු MCQ 20 කරන්න. ඉතින් දැන් නෝමල් විදිහට කරත් MCQ 30 මුලින් ඉඳන් පිළිවෙලට කරත් කරන්න MCQ 30ක් කරන්න විනාඩි පැය විනාඩි 20ක් විතර යනවා. මේ විදිහට කරත් MCQ 30 කරන්න යන්නේ විනාඩි 40. ටයිම් එකේ ලොකු භාගයකට වෙනසක් තියෙනවා. ඒක ඔයාට ලොකුවට මානසික බලපානවා. දැන් මුලින් ඉඳන් කරන් ගිය කෙනෙක්ට මුල් 30 ඉවර වෙද්දී තව විනාඩි 40ක් තියෙනවා. මං කියන විදිහට කරාම මුල් 30 අර එකේ ඉඳන් 10ට කරන 41 50 කරලා 31 40 කරද්දී 30ක් ඉවරයි. ඒ 30 කරද්දී විනාඩි 40ක් විතර එනවා. තව බෑ විනාඩි 20ක් තියෙනවා ඉතුරු 20 කරන්න. අර ඉතුරු 20 තව ගණන් ප්‍රශ්න තියෙයි තව වෙලා යනවා තියෙයි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ වාඩ වෙන මානසික අර ඇඩ්වාන්ටේජ් එක කොහොමද? ඒක ලොකුයි. ඒතර ඔයාලට කිසි කලබලයක් නැහැ. ඔයා දන්නවා ඔයාලට වෙලාව තියෙනවා කියලා. ඔයාලට කලබලයක් නැහැ. ඔයා දැන් ඉතුරු 20 හරියට කරනවා. අන්න ඒ වාසිය ගන්නවා. ඒ හින්දා අපි පේපර් එකක් උනත් කරන්න පොඩි ආර්ට් එකක් තියෙනවා. ඒ ආර්ට් එකට කරොත් ලකුණු ගන්න එක අමාරු නෙයි. හරි ඒ හින්දා අර ඔහේ කරන විදිහට කරන්න එපා. ඔයාලට තව පේපර්ස් අවමේ 11ක් තියෙනවා ප්‍රැක්ටිස් එක. මේ 9 වෙනි MP එක MP 10 වලින් මේන් පේපර්ස් සෙට් එක කරගෙන ඊට පස්සේ ෆයිනල් පේපර්ස් 10ක් තියෙනවා. කොම් පේපර්ස් 11ක් තියෙනවා MCQ 650 MCQ 550ක් තියෙනවා අපිට තව කරන්න. එකකට 50 ගන්න 11 550ක්. ඔය ටික කරද්දී ඔයා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම මෙන්න මේ විදිහට. ඒ විදිහට කරලා හොඳ නැත්නම් ඔයා වෙන විදියක් හොයා ගන්න. හැබැයි මේ විදිහට කරන්න ගත්තාම මේක ගොඩක් හොඳ ක්‍රමයක්. වෙලාව ඉතුරු වෙනවා. වෙලාව මදි වෙන්නේ නැහැ. මදි වුණත් මදි වෙන්නේ අර අමාරුම ගණනකදී. අපි ගණන් හදන අන්තිමට තියාගන්නේ. එතකොට අර ගණන් වලට සාපේක්ෂව වෙලා යන්නේ ගොඩක් දෙනෙක්. එහෙම ගණන් ටික අන්තිම වෙලාව තියාගත්තට පස්සේ ගණන් වලත් අන්තිමට අමාරු ගන්න වෙලාවන්නේ. ඉතින් අවුලක් නැහැ. බැරි වුණා ඒත් අමාරුම ගන්න. ඉතින් අවුලක් නැහැනේ. හැබැයි ආ මුලින් ඉඳන් කරන් ඇවිල්ලා ලේසි ප්‍රශ්න වරද්දගත්තොත් අන්න අපරාධ. ඒ හින්දා පේපර් එකක් කරද්දිත් කරන පොඩි විදියක් තියෙනවා. ඒ හින්දා ඒක අල්ලගෙන හරියට මේ කියන විදිහට යන්න. එතකොට වරදින්නේ නැහැ. ඒ හින්දා අපි ඩිස්කෂන් එකේදී ওই ගණන් ප්‍රශ්න මුලින්ම අතහැර යන්න. එතකොට පහ කරන්නේ අපි එන්න 6ට. 6 එමෙනු ලෝහ මූලද්‍රව්‍යයක්ලු
නයිට්‍රික් අම්ලයකින් ප්‍රතික්‍රියා කරලා ලැබෙන ද්‍රාවණය තනුක කරලා සාන්ද්‍ර KCl ද්‍රාවණය. ඔතන සාන්ද්‍ර KCl ද්‍රාවණය Cl- කියන අයනය තමයි වැදගත් වෙන්නේ. සාන්ද්‍ර Cl- ද්‍රාවණයක් දැම්මහම කහපාට ද්‍රාවණයක් ලැබෙනගෙන අර දීගණුවේ ටෙට්‍රාක්ලෝරයිඩ් සංකීර්ණ සිද්ධිය කියලා මතක් කරගන්න චුට්ටක්. එතනින් කහපාට ක්ලෝරයිඩ් සංකීර්ණ හදන කට්ටිය කවුද? ටෙට්‍රාක්ලෝරයිඩ් Cu2+ nickel 2+ sp3+ Mn2+. මෙන්න මෙයාලා හදන ටෙට්‍රාක්ලෝරයිඩ් සංකීර්ණ කහ පාටයි. එතකොට උත්තරය අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් මේ හතර දෙනාගෙන් කෙනෙක්. එතකොට ඔය උත්තර පහේ ක්‍රෝමියම් ගත්තොත් ක්‍රෝමියම් නෑනේ. එතකොට මේ ක්‍රෝමියම් වෙන්න බෑ. ටින් වෙන්න බෑ. යකඩ වෙන්න යකඩවල sp3+ වුණොත් පුළුවන් නේ. එතකොට මේක හෝ මේක තමයි උත්තර ටික වෙන්න පුළුවන්. ඔයාලට කියනවා M වගේ ඔක්සයිඩ් දෙකක් හදනවලු MOයි M2Oයි වර්ණවත්ලු. ඉතින් ඔයා හිතන්නකෝ M කොපර් වුණොත් ඔයා දන්නවා කොපර් හදන CuO කළු පාටයි. M2 වුණොත් Cu2O ගඩොල් රතු පාටයි. එහෙනම් වර්ණවත් දෙන්නේ හදනව නේද? එහෙනම් අනිවාර්යෙන්ම M වෙන්න පුළුවන් උත්තරේ 5 උත්තරේ 5 6ට 5 උත්තරේ කො උත්තරේ 5 කොත 7 සෝඩියම් පිළිබඳ අසත්‍ය වන්නේ අනිවාර්යයෙන්ම ලෝහයක් ඒක හරි වාතය සමග පහසුවෙන් ප්‍රතික්‍රියාව ඒකත් හරි සෝඩියම් ලෝහයක් වුණත් පිහියකින් කපන්න පුළුවන් ඒකත් හරි ඔක්සි කාරකයක් විදිහට ක්‍රියා කරන්න පුළුවන් කියන්නේ මොකක්ද? සරි ඔක්සි හාරකයක් සෝඩියම්ට ඔක්සි හාරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඔක්සි හාරකයක් නම් වෙනනේ ඔක්සිකරණය නේ. හරිනේ සෝඩියම් බිඳුව සෝඩියම් ප්ලස් බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඒකත් හරි. අනිවාර්යයෙන් වෙන අසත් එක වෙන්න ඕනේ පස්වෙනි එක. හැබැයි ආයෙත් ඒකත් හරිනේ. මේ මොකද වරද්දලා තියෙන්නේ? සෝඩියම් ජලයත් එක්ක වේගයෙන් ප්‍රතික්‍රියා කරලා එන්නේ ඔය හදනවා. හැබැයි ජලයේ ගිලෙමින් නෙමෙයි කොහොමද? පාවෙමින්. හරි පොඩි ලණුවක් තියෙනවා. සෝඩියම් ජලය තුල ගිලෙමින් කියලා තියෙන්නේ. නෑ නෑ ගිලෙන්නේ පාවෙමින් තමයි ප්‍රතික්‍රියා කරන්නේ. සෝඩියම් කියලා වතුරට දැම්මම ගිලෙනවද? නෑ නේද? වතුරට පාවෙමින් ඉන්නේ ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් 7ට උත්තරේ 5 අසත් එක පස්වෙනි. ඊට පස්සේ අංක 8. දැන් මේක නිකන් බණ අහනවා වගේ අහන් ඉන්න එපා. වුණා මම කලිනුත් කියලා තියෙනවා ඩිස්කෂන් එකක් අහද්දී ඔහේ අහන් ඉන්න එපා. අඩුපාඩු තියෙනවා හදා ගන්න ගමන් වැදගත් ඒවා ලියා ගන්න ගමන් වැඩේ අරන් යන්න ඕනේ. 8 බහුරූපීයාකාරයක් නැත්තේ. නිකම්ම තීරි ප්‍රශ්නයක්. බහුරූපීයාකාරයෙන් නම් කාබන්, නයිට්‍රජන්, කාබන්, ඔක්සිජන්, සල්ෆර්, ෆොස්ෆරස්. නයිට්‍රජන් බහුරූපීයාකාරයෙන් නැහැ උත්තරය අංක 2. 8ට 2. 8ට 2. ඊට පස්සේ ආයෙ අහනවා අසත්‍ය ප්‍රකාශයක් ගැන. අසත්‍ය ප්‍රකාශයක් ගැන අහනවා. වායු අණුවක මධ්‍ය අණුක චාලක ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි. ඔව් හරි. අණුක චාලක වාදයේ එහෙම නැත්නම් චාලක අණුක වාදයේ වායුමය පද්ධතියකට පමණක් සීමා නොවේ. ඒක ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. මම ඔබ කලින් පේපර් එකක් ටෙස්ට් කරලා තියෙනවා. පොඩි ওই වගන්තියම දීලා තියෙනවා. එතන මම කිව්වා චාලක අණුක වාදයෙන් අපි ඉගෙන ගන්නේ වායුවට, ඒ කියන්නේ වායුවට චාලක අණුක වාදය දැම්මට අපිට ද්‍රව පද්ධතිය ගැන චාලක අණුක වාදය පහදා ගන්න පුළුවන්. ඒක චුට්ටක් සිලබස් එකෙන් බැහැර දෙයක් චුට්ටක් මතක තියාගන්න. එතකොට වායු පද්ධතිය විතරක් සීමා වෙන්නේ නැහැ. ඒකත් හරි. එකම උෂ්ණත්වයකදී පරිපූර්ණ වායුවක පීඩනය තාත්වික වායු පීඩනයට වැඩි වෙයි. අහගන්න. හිතන්න එකම උෂ්ණත්වයකදී මෙතන ඉන්නවා පරිපූර්ණ වායුවකුයි මෙතන ඉන්නවා තාත්වික වායුවකුයි. හරි. දැන් පීඩනය තියෙන්නේ මේක කියලා බාහිර බිත්තිය හැප්පුණාමනේ. ඔයා දන්නවා පරිපූර්ණ නම් ආකර්ෂණ බල නැහැ. මෙයාලගේ ආකර්ෂණ බල තියෙනවා. දැන් මුන්ගේ ආකර්ෂණ බල නැති හින්දා මුන් හරි රිලැක්ස් එකේ නිදහසේ කියලා බිත්තිය හැප්පිලා පීඩනයක් ඇති කරනවා. තාත්වික වායු ගත්තොත් අන්තරාණුක ආකර්ෂණ බල තියෙන හින්දා උන් එක එක බැඳිලා ඉන්නේ. එතකොට අර බිත්තිය හැප්පෙන්න තියෙන හැකියාව චුට්ටක් මීට සාපේක්ෂව අඩුයි. තේරෙනවද? මෙයාට සාපේක්ෂව මෙයාලගේ අර බිත්තිය හැප්පීමේ ගතිය අඩුයි. මොකද මුන් එක එක බැඳිලා ඉන්නේ. මේගොල්ලෝ අර නිදහස් අර බැඳලා. බැඳලා කියන්නේ මොකද්ද? මෙතන ඉන්නවා තනිකඩියෝ. මෙතන ඉන්නවා අර බැඳපු.
ඒතකොට තනිකඩ උන්ට හිතුමතේ ගිහිල්ලා එක එක තැන්වල හැප්පිලා ආතලෙ ජොලි ඉන්න පුළුවන් නේ. මේ මෙයාලගේ හැකියාව චුට්ටක් අඩුයිනේ. එහෙනම් පීඩනය තියෙන බිත්තිය හැප්පෙන බාර ගන්න වැඩි වෙන තරමට පීඩනය වැඩි වෙනවා. එතන මෙයාලට වැඩිපුර බිත්තිය හැප්පෙන්න chance එක තියෙනවා. එකම අවස්ථාවේදී එකම උෂ්ණත්වයේදී මෙයාලගේ පීඩනය මීට වඩා වැඩි. තාත්වික වායු පීඩනයට පරිපූර්ණයේ පීඩනය වැඩි එකත් හරි. එකම උෂ්ණත්වයේදී පරිපූර්ණ වායු පීඩනය තාත්විකට වඩා අඩි එකත් හරි. එතකොට 1 2 3 ඔක්කොම හරි. පහ බලමු පහ. වායුවක උෂ්ණත්වය වැඩි කරද්දී උපරිම සම්භාව්‍යතා වේගය. උපරිම සම්භාව්‍ය වේගය කියන්නේ වැඩිම වායු අනුගානක් සඳහා පොදු වන වේගය. ඒතර මම කියලා දීලා තියෙනවා උෂ්ණත්වය වැඩි කරද්දී වායු අණුවල චාලක ශක්තිය වැඩි වෙලා වේගය වැඩි වෙනවා. එතකොට උපරිම සම්භාව්‍ය වේගය කියන්නේ වැඩිම වායු අනුගානක් තියෙන පොදු වෙන වේගය වැඩි වෙනවා. ඒතරාට මතක නම් මැක්ස්වෙල් බෝල්ට්ස්මන් වක්‍රයක් අපි ඔකට ඇද්දාම අර වායු පද්ධතියකට අපි අඳින්නේ මැක්ස්වෙල් බෝල්ට්ස්මන් වක්‍රය කියලා එකක්. මේ පැත්තේ අර වේගය මෙතන අදාළ වේගය සහිත අණු ගණන නැත්නම් අණු භාගය. එතකොට මේ වගේ අර පොඩි ප්‍රස්ථාරයක් එන්නේ. කියන්නේ මේ පැත්තට බර ප්‍රස්ථාරයක් එන්නේ. එතකොට මේ තමයි අදාළ වේගයේ තියෙන අණු ගණන. එතකොට ඔයාලට තේරෙනවා වැඩිම වායු අණු ගණනක් ඉන්නේ මෙතන නෙමෙයි. මේ අක්ෂය ගත්තොත් මේ තමයි අණු ගණන වැඩිම අවස්ථාව. ඒ වැඩිම අණු ගණනට පොදු වන වේගයට අපි කියනවා උපරිම සම්භාවී වේගය. උපරිම සම්භාවී වේගය. හරි. ඒක v කියලා ගන්නකො v1 නම් මේ තමයි උපරිම සම්භාවී වේගය. වැඩිම මේ අදාළ වේගය සහිත අණු ගණන. මේ උඩම අක්ෂයනේ වැඩිම අණු ගණනක් ඉන්නේ. එයාගේ වේගය ගත්තොත් v1. උෂ්ණත්වය වැඩි කරාම මොකද්ද වෙන්නේ? මම ඔයාලට කියලා දීලා තියෙනවා. උෂ්ණත්වය වැඩි කරාම මේ ප්‍රස්ථාරයේ දකුණට බර වෙලා මුදුන පාත් වෙනවා. ඒව කටපාඩම් කරේ උනේ හේතු කියලා දුන්නා. දැන් එහෙම මතක තියාගන්න. දකුණට බර වෙලා මුදුන පාත් වෙනවා. කලින් උපරිම සම්භාව්‍ය වේගය v1 නම් දැන් තියෙන්නේ මෙතන උපරිම. කියන්නේ වැඩිම වායු ගානක් තියෙන වේගය මේ වැඩිම වායු ගාන අඩු වුණාට මේ ඊට අදාළ වේගය වැඩි වෙලා තියෙනවා. හරි. මොකද වර්ගඵලයේ සමාන වෙන්න මොකද? උෂ්ණත්වය වැඩි කරා කියන මුළු වායු ගාන වෙනස් වෙන්නේ නැහැ. ඒතර මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය මේ කළු පාට ප්‍රස්ථාරයේ වර්ගඵලයයි රතු පාට ප්‍රස්ථාරයේ වර්ගඵලයයි සමාන වෙන්න ඕනේ. එතකොට උෂ්ණත්වය වැඩි කරාම වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙද්දි මේක මෙහෙට තල්ලු වුණාම මුද්‍ර පාත් වෙනවා. එතකොට ඒකත් හරි. උෂ්ණත්වය වැඩි කරාම උපරිම සම්භාව්‍ය වේගයත් වැඩි වෙනවා. හතරවෙනි එක කියන දෙන ලද වායු පරිමාවක අණු සියල්ලේම චාලක ශක්තිය එකම වෙන්නේ නැහැ උෂ්ණත්වයේ නියත නැත්තම්. හරි. මේ අණු සියල්ලේම චාලක ශක්තිය එකම වෙන්න උෂ්ණත්වයේ බලපාන. උෂ්ණත්වයේ සමාන වුණොත් තමයි අණු සියල්ලේම චාලක ශක්තිය එකම වෙන්නේ. මම කිව්වා චාලක ශක්තිය සමානුපාතිකයි නිරපේක්ෂ උෂ්ණත්වය. මේක නියත නම් හැමෝගෙම චාලක ශක්තිය එකයි කියන තිබ්බා. එහෙම කියලා නැති ඉඳ ඒක තමයි උත්තරය. සත්‍ය එක 4. 9ට 4. 9ට 4. හරි 10. එන්න 10 වෙනි එක. 10 වෙනි එකේ කියනවා H2 ඔක්සි කාරකයක් ලෙස හැසිරෙන්නේ මොකේද කියලා අහනවා. එතකොට H2 ඔක්සි කාරකයක් කියන්නේ H2 විසින් අනිත් කෙනා ඔක්සිකරණය කරවන්න ඕනේ. එතකොට H2 වෙන්නේ ඔක්සි හරණය. H2 ඔක්සි හරණය යන ප්‍රතික්‍රියාවක් තියෙනවා. මේ වුණා නුයි. සෝඩියම් එක H2 ප්‍රතික්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රයිඩ් හදනවා. මෙතන සෝඩියම් ඔක්සිකරණාංකය 0යි. මෙතන ධන 1යි. මේක ඔක්සිකරණයක්. මෙතන 0යි. මෙතන ඍණ 1යි. මම කොහොමද මෙතන ධන ඍණ කියලා දාගත්තේ? ඔයා දන්නවා සෝඩියම් වගේ ලෝහ ගත්තොත් හැම වෙලෙම ගන්න සෝඩියම් පළවෙනි කාණ්ඩේ ධන 1 ඔක්සිකරණාංකය පෙන්වන්නේ. එහෙනම් මෙයා ඍණ 1. එහෙම නැත්නම් මම කියලා තියෙනවා ලෝහ එක්ක හයිඩ්‍රජන් පෙන්වන ඍණ 1 ඔක්සිකරණාංකය. දැන් මේ ඔක්සිකරණාංක බෙදෙන්නේ අර විදුලි ඍණතාව වගේ එකක් මතනේ. අර විදුලි ඍණතාවය වැඩි කෙනා මේ දෙන්නගෙන් අලෝහයේ විදුලි ඍණතාවය වැඩි. එයාට ඍණ ඔක්සිකරණාංකය මෙයාට ධන ඔක්සිකරණාංකය. ඒ අනුව මෙතන තමයි H2 ඔක්සි හරණය වෙලා තියෙන බිඳුව ඍණ 1 බව. උත්තරය අංක 5. 10ට 5. 9ට 4 10ට 5. 9ට 4 10ට 5. ඊට පස්සේ
අරය වැඩි වෙන අණුපිළිවෙල ගැන අහලා තියෙනවා. කවුද? මේව නම් පුළුවන් වෙන්න ඕනේ. දැන් මේක වැරදෙනවා නම් වැරදිලා තියෙනවා නම් අදම හදාගන්න. මේ වගේ ආයි ආවත් වරද්දක් නැති ගන්න හදාගන්න. සෝඩියම් ප්ලස් Mg2+. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගත්තාම නයිට්‍රජන් 7යි 3ක් ගත්තාම 10යි. මෙයාගෙත් 10යි, මෙයාගෙත් 10යි, මෙයාගෙත් 10යි, මෙයාගෙත් 10යි. ඔක්කොම මේ වගේ කඩයක් අපි කියනවා නම මොන ඉලෙක්ට්‍රෝනික? සම ඉලෙක්ට්‍රෝනික. සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද. සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද ගත්තාම ඔයාලට මම කියලා දීලා තියෙනවා සම ඉලෙක්ට්‍රෝනික කට්ටියගේ අරය වැඩිම වෙන්නේ මම අර මෙහෙම සම්බන්ධය තියෙන්නේ. මේවට ඔක්කොම හේතු කියලා දීලා තමයි කියලා දීලා තියෙන්නේ. නායන වලට වඩා උදාසීන පරමාණුවේ වැඩි ඊට වඩා කැටායන වැඩි. සෝරි වැරදි. කැටායන වලට වඩා උදාසීන පරමාණු වල ඊට වඩා එනායන වල අරය වැඩි. අහගන්න ඔය කොහොමද වෙන්නේ කියලා. මේ පැත්තට අරය වැඩි වෙනවා. ඒක වෙන්නේ මෙහෙම. දැන් මේ දෙන්න සංසන්දනය කරමු. මෙතන ගත්තොත් සෝඩියම් ප්ලස් Mg2+ ගත්තාම ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. හැබැයි ඔය දෙන්නගේ ප්‍රෝටෝන ගාන සැලකුවා. මෙයාගේ ප්‍රෝටෝන 11යි මෙයාගේ ප්‍රෝටෝන 12යි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන ප්‍රෝටෝන ධනාරෝපණයනේ. ඍණ 10යි ධන 11යි වගේ. සමස්තාරෝපණය ධන 1යි. මෙයාගේ ඍණ 10යි ධන 12යි. සමස්තාරෝපණය ධන 2යි. එතකොට මෙයාට සාපේක්ෂව මෙයාගේ ධන ගතිය වැඩි. මම කියලා දෙක තියෙනවා නියෂ්ටි ධන ගතිය වැඩි වෙන තරමට පරමාණුව හැකිලෙනවා. නියෂ්ටිස්න අර ඉලෙක්ට්‍රෝන ටික ඇදලා ගන්න තමන්ගේ පැත්තට. එතකොට පරමාණුව හැකිලෙනවා. එතකොට කිසියම් කෙනෙක්ගේ ධන ගතිය වැඩි වෙනවා කියන්නේ පරමාණුව හැකිලෙනවා. හැකිලෙද්දී අරය අඩු වෙනවා. ඊට වඩා උදාසීන පරමාණු වැඩි. එනායන මම නිකන් කියතුනේ අර ඍණ ගතිය වැඩි වෙනවා කියන්නේ ඍණ කියන්නේ ඉලෙක්ට්‍රෝනනේ. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණය වැඩි වෙද්දී පරමාණුව අර ඉලෙක්ට්‍රෝන දෙක විකර්ෂිත විහිදෙනවා වගේ පරමාණුව පැතිරෙනවා. ව්‍යාප්ත වෙනවා. ලොකු වෙනවා. සයිස් එක ලොකු වෙනවා. ඒ වගේ මතක තියාගන්න. ඒ අනුව මෙතන අරය අඩුම ගත්තොත් කැටායන Mg2+ ඊට වඩා සෝඩියම් ප්ලස් කිය වැඩි මෙයා තමයි අඩුම පොඩිම. එනායන ගත්තොත් ඍණ ගතිය වැඩි වෙන කෙනා තමයි සයිස් එක වැඩි. S- ට වඩා O2- ඊට වඩා N3 වගේ. ඒ අනුව උත්තරේ 11 වෙනි එකට උත්තරේ 5. 11ට උත්තරේ 5. 11ට උත්තරේ 5. දොළහ අතරින්නක 12 ගානක්නේ. හරි. අපි චුට්ටක් මෙහෙම කරමුද අර ඔයගොල්ලන්ට පේපර් එක කරන්න කිව්ව විදිහටම ඩිස්කස් කරමු. මට ඒක අමතක වුණා. හරි. අපි ඩිස්කෂන් එක යමු මේ විදිහට. දැන් 11 අතරානේ 12 චුට්ටක් තියමු. අපි ඔහොම එන්නකො 41ට 41ට Mn ඕට වඩා Mn2O7 ගේ ආම්ලිකතාවය වැඩි. ඕ හරි Mn2O3 වල ගත්තොත් මැංගනීස් ඔක්සිජන් අංකය ධන 3යි. Mn2O7 වල ධන 7යි. එතකොට ඔක්සිකරණ අංකය වැඩි වෙන තරමට ආම්ලිකතාවය වැඩි වෙනවා. ඒතර වම් පැත්ත හරි. හේතුව තමයි ඔක්සිකරණ අංකය වැඩි වෙන තරමට ආම්ලිකතාවය වැඩි වෙන දකුණු පැත්තේ තියෙනවා. ඔක්සයිඩ් වල ඔක්සිකරණ අංකය වැඩි වෙනට ආම්ලිකතාවය වැඩි වෙයි. ඒකත් හරි. ඒ හින්දානේ මේ ආම්ලිකතාවය වැඩි වුනේ. ඒ හින්දා උත්තරේ 1. උත්තරේ 41ට 1. හතරිස් දෙක කුමන පරීක්ෂණ තත්ත්වය යටතේ වුවද ලබා ගන්නා කැතෝඩ කිරණවල ඊබිදීමේ අනුපාතයෙන් නියතයක් දුක්. කුමන තත්ත්වය යටතේ කියන්නේ වායුව මොකක් වුණත් කැතෝඩ කිරණවලේ H2 හිටියත් වායුව තිබ්බත් නැත්නම් මොකක් හිටියත් කැතෝඩ කිරණවල ඊබිදීමේ අනුපාතය කියන්නේ කැතෝඩ කිරණ කියන්නේ ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය වෙනස් වෙන්නේ ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. මොකක් වුණත් ඊබිදීමේ අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. ඒක හරි. වම් පැත්ත හරි. දැන් වම් පැත්ත හරි නම් දකුණු පැත්තට යන්න. දැන් වම් පැත්ත හරි නම් දකුණු පැත්තට යන්න. වම් පැත්ත මෙහෙමනේ අපි මේ වගේ ප්‍රශ්න වලට කොහොමද? ඕකේ මෙහෙම. වම් පැත්ත කියනවනම් දකුණු පැත්ත අපි බහගන්න. ඔන්න වම් පැත්ත හරි කියලා දිනන එක. දැන් වම් පැත්ත බහගෙන දකුණු පැත්ත කියනවා. කැතෝඩ කිරණවල සමන්විත අංශු සෑම මූලධර්මයකටම පොදුයි. ඉතින් හරිනේ. කැතෝඩ කිරණවල ඉන්න අංශු වර්ග කියන්නේ ඉලෙක්ට්‍රෝන. ඒක හැම කෙනෙක්ටම පොදු වෙච්ච අංශුවනේ. ඒකත් හරි.
ඒ හින්දා නේද T බිඳීම අනුපාතය වෙනස් නොවෙන්නේ. හරි. 43. ඕක හොඳ ප්‍රශ්නයක්. ගොඩක් දෙනෙක් ඕක වරද්දනවා. අහන්නකෝ. ඒක හොඳ ප්‍රශ්නයක්. HF වල තාපාංකය ජලයේ තාපාංකය HF වල තාපාංකයට වඩා ජලයේ තාපාංකය වැඩිලු. HF වල තාපාංකයට වඩා ජලයේ තාපාංකය වැඩිලු. HF වල තාපාංකයට වඩා ජලයේ තාපාංකය වැඩිලු. ඔන්න බලන්න. දැන් HF ගත්තොත් මෙහෙම ජලය ගත්තොත් කොහොම මෙයාගේ ඩෙල්ටා ප්ලස් මෙයා ඩෙල්ටා ප්ලස් මෙයා ඩෙල්ටා මයිනස් විදුලියතාවය මතනේ ඔය ඩෙල්ටා දාන්නේ දාන්න කියන. එතන මෙයාගේ විදුලියතාවය මෙයානේ වැඩි. ඉතින් මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස්. හරි. මුලින්ම මම කියලා දීලා තියෙනවා තාපාංකයේ රඳා පවතින තාපාංක කියන්නේ ද්‍රවයක් වාෂ්ප කරන දෙන්න ඕනේ උෂ්ණත්වය. එතකොට තාපාංකයේ රඳා පවතින එයාගේ ඇතුළේ තියෙන අන්තර් අණුක ආකර්ෂණ බල වර්ගයේ ප්‍රබලතාවය මත. එතකොට මම පොඩි නිකුත්යක් දාන්න. තාපාංකය වැඩි අන්තර් අණුක බල ප්‍රබලතාවය වැඩි නම් අන්තර් අණුක බල වල ප්‍රබලතාවය වැඩි වෙන්නේ මේ දෙන්නගේම H බන්ධනට තියෙන්නේ. H බන්ධන ගත්තොත් F බන්ධනයේ තමයි ප්‍රබල HO බන්ධනයට වඩා ඊට වඩා අඩුයි NH බන්ධනය. වෙන හයිඩ්‍රජන් බන්ධන වල ප්‍රබලතාවය ගත්තොත් F1 හදන බන්ධන ප්‍රබලතාවය වැඩි. ඊට වඩා HO1 එක ප්‍රබලතාවය අඩුයි N1 බන්ධනයේ ප්‍රබලතාවය අඩුයි. හරි. ඔය තියෙන්නේ අන්තර් අණුක බලයේ ප්‍රබලතාවය. හැබැයි ඕක තාපාංකයට එද්දි ඒ අනුව දැන් හිතන්න ඕනේ මං කිව්වේ මේ තාපාංකය වැඩි නම් මෙයාගේ ප්‍රබලතාවය වැඩි වෙනවා නම් කියලා. ඒතර මෙතන ප්‍රබලතාවය වැඩි වෙන්නේ මෙයාගේනේ. ඒ අනුව තාපාංකය වැඩි වෙන්නත් ඕනේ HF වල උනාට අන්තර් අණුක බලයේ ප්‍රබලතාවය වෙන්න තාපාංක වැඩි. දැන් HF බන්ධනයේ තමයි අන්තර් අණුක බලයේ ප්‍රබලතාවය වැඩි. එහෙනම් තාපාංක වැඩි වෙන්නත් ඕනේ එයාගේ උනාට තාපාංකයට මේකෙද මෙහෙම දෙයක්. දැන් මෙයා හදන්නේ හයිඩ්‍රජන් බන්ධන දෙකයි. මෙයා හදන්නේ හරි. දැන් මෙයා ගත්තොත් මෙයා අර හිතනවා HF අණුවක් තවත් මෙයාගේ HF අණුවක මෙතන ප්ලස් කෙනා F මයිනස් එක එක H බන්ධනයක් හදනවා. මේ පැත්තෙන් තව H බන්ධනයක් හදනවා. මෙයා HF H බන්ධන දෙකක් හදනවා. හැබැයි මෙයා එහෙම නැහැ. මෙයාට මේ පැත්තෙන් හදන්නත් පුළුවන්. මෙහෙන් හදන්නත් පුළුවන්. මෙහෙන් හදන්නත් පුළුවන්. මෙහෙන් හදන්නත් පුළුවන්. H බන්ධන හතරක් හදනවා. එතකොට හිතන්නකො මෙහෙම මෙයාව දෙන්නේ දෙපැත්තෙන් ගැට ගහලා තියෙනවා. මෙයාව හතර පැත්තකින් ගැට ගහලා තියෙනවා. මෙයාව දෙපැත්තකින් ගැට ගහලා මෙයාව හතර පැත්තකින් ගැට ගහනවා. එතකොට වැඩිපුර ගැට ගහන ප්‍රමාණය වැඩිපුර තරමට එයාව වාෂ්ප කරන්න එයාව ගලවන්න උඩට යවන්න අමාරුයිනේ. වාෂ්ප කරනකොට වායු කලාපයට යවන්න අමාරුයිනේ. ඒ හින්දා මෙයාගේ බන්ධනයේ ප්‍රබලතාවය වැඩි වුණාට HF බන්ධනයේ ප්‍රබලතාවය H වලට වඩා වැඩි වුණාට තාපාංක නැති මෙයාගේ හදන H බන්ධන ගන්න වැඩි. මෙයා හතරක් හදන මෙයා දෙකයි හදන්නේ. ඒ හින්දා තාපාංක වැඩි ජලයේ HF වලට වඩා ජලයේ තාපාංක වැඩිලා තියෙනවා. එතකොට HF වල තාපාංකයට වඩා ජලයේ තාපාංකය වැඩි. HF වල තාපාංකයට වඩා ජලයේ තාපාංකය වැඩි. හරි. HF මගින් සාධන හයිඩ්‍රජන් බන්ධනයක ප්‍රබලතාවය ජල අණු මගින් සාධන හයිඩ්‍රජන් බන්ධනක ප්‍රබලතාවයට වඩා වැඩි. HF මගින් හදන හයිඩ්‍රජන් බන්ධනයක ප්‍රබලතාවය ජල අණු මගින් හදන හයිඩ්‍රජන් බන්ධනයක ප්‍රබලතාවයට වඩා නෙමෙයි. H බන්ධන ප්‍රබලතාවය වැඩි. හැබැයි ඒක නෙමෙයි හේතුවනේ. ඉතින් උත්තරේ දෙක. මේ පැත්තේ මේ HF බන්ධනයේ ප්‍රබලතාවය මෙයාට වඩා වැඩි වෙන එක නම් හේතුව වෙන්නේ එහෙනම් තාපාංකවලින් HF වලනේ. මේක නෙමෙයි හේතුවනේ. මෙතනනේ හදපු H බන්ධන ගන්න වැඩි ජන. එහෙනම් උත්තරේ දෙක පහදන්නේ. උත්තරේ දෙක. හරි උත්තරේ දෙක. උත්තරේ දෙක. හතලිස් තුනට දෙක. 44. ඊට පස්සේ CCl පොහි තාපාංක CH3F තාපාංකයට වඩා වැඩි මම ඔයාලට කියලා දෙන්න තියෙන මෙහෙම එක. දැන් CCl4 ගත්තොත් චුට්ට බලමු. ඔය අන්තරාණුක
ඔය තාපාංක ගැන චුට්ටක් මතක තියෙනවනේ. ඒවා අහන ඔය විභාගෙට වැඩි. MCQ විදියට ස්ට්‍රක්චර්ඩ් එක සමත් වුණා. TCFO ගත්තොත් මෙහෙමයි තියෙන්නේ. චතුස්තලීය ව්‍යුහයක් තියෙන මේක නිර්ද්‍රවීය. නිර්ද්‍රවීය හින්දා මෙයාගේ තියෙන අන්තරාණුක බල වර්ගය ලන්ඩන් බල. CH3F ගත්තාම මෙයාගේ දැන් මෙන්න මෙයාගේ දැන් හිතන්නකො මේ ඔක්කොම H වුණා නම් මේ ඔක්කොම H වුණා නම් මේක නිර්ද්‍රවීය. මම කියන්නේ චතුස්තලීය අපිට චතුස්තලීය හැඩය ගොඩක් වෙලා නිර්ද්‍රවීය. මොකද අපිට මේක බෝඩ් එකකින් අදින්න බෑනේ. මේක ත්‍රිමාන තලයක අදින්න බෑ මේ ත්‍රිමාන කෙනාව. හැබැයි ඇත්තම මොකද චතුස්තලීය හැඩය නිර්ද්‍රවීය. හැබැයි වටේකින් එකක් හරි අසමාන වුණොත් ද්‍රවීය වෙනවා. ද්‍රවීය. ද්‍රවීය නම් තියෙන්නේ දීද්‍රව ආකර්ෂණ. ස්ථිර දීද්‍රව ස්ථිර දීද්‍රව. මේ දෙන්නගේ ප්‍රබලතාවය වැඩි මෙයාගේ. අන්තරාණුක බලයේ ප්‍රබලතාවය වැඩි මෙයාගේ. ඒ අණුව තාපාංගය වැඩි වෙන්න ඕනේ පොතේ හැටියට මෙයාගේ උනාට. උනාට. එහෙම තමයි. ඉතින් කෙමිස්ට්‍රි වල පොඩි අපගමන ටිකක් තියෙනවා. අන්තරාණුක බල වර්ගයේ මත නම් තාපාංගය තමයි අන්තරාණුක බල වර්ගයේ මෙයාට සාපේක්ෂව මෙයාගේ වැඩි. යන තාපාංගය වැඩි වෙන්නත් ඕනේ මෙයාගේ උනාට සමහර වෙලාවට තාපාංගයට බලපාන එකම සාධකය මේක නෙමෙයිනේ. මේගොල්ලන්ගේ බරත් බලපාන. බර වැඩි කියන අංශුව පතුලට ඉන්න වෙලා ඉන්න න්යාස අපිට ඕනේ වාෂ්ප කරන උඩට දාගන්න. එහෙනම් මෙතන ගත්තොත් ක්ලෝරීන් එකක් බරයි 35.5. ඒතකොට ඒ වගේ 4 දෙනෙක් බැඳුනම මෙයාගේ අණුක ස්කන්ධ එනවා 154ක් වෙනවා. මෙයාගේ ගත්තොත් කාබන් එකක් 12යි. ඔහොම ගත්තොත් 12යි 13යි 15යි Fගේ හරියට මතක නැහැ. අපි දෙමු 30ක් වගේ එනවා කියලා. ඒතර මෙයා වගේ මෙයා ගොඩක් බරයි. එතකොට මේ බල වර්ගයට වඩා එයාගේ බර කියන සාධක ඉස්සරහට එනවා. ඒ අනුව කවුද තාපාංක වැඩි? තාපාංක වැඩි මෙයාගේ. ඒක දැනගන්න ඕනේ විශේෂ එකක්. CCl4 ගේ තාපාංක CH3F ගේ තාපාංකයට වඩා වැඩි. හරි. විශාල අණුක ස්කන්ධ තියෙන අණුවල භෞතික ගුණ නිර්ණය කරද්දී මේ ලන්ඩන් බල දීර්ඝ බල වලට වඩා මේකට වඩා මෙයා තමයි ප්‍රබල වෙන්නේ. මගේ බර ඉස්සරහට එනවා කියලා. අර මේක අහිච්චිතද ලන් බල වලට දීර්ඝ ප්‍රබලයි. හැබැයි බර වැඩි කෙනාගේ ගොඩක් බර වැඩි නම් මෙයාට සාපේක්ෂව ලන් බල ඉස්සරහට එනවා. හතරේ 44ට 1 44ට 1 44ට 1 44ට 1 ඊට පස්සේ 45 උෂ්ණත්වය ඉහළ යනවාදී මම කියලා තියෙනවා ඕනෑම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒක තාපදායක තාප අවශෝෂකද මොකක්ද කියන එක අදාළ නැහැ. උෂ්ණත්වය වැඩි කරොත් ඕනෑම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒක දැනගන්න ඕනේ. උෂ්ණත්වය වැඩි කරොත් නතරොත් ඕනෑම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒක හරියි. උෂ්ණත්වය වැඩි කරද්දී සක්‍රීය ශක්තිය අඩු වෙයි අන්න වැරදි. මම කියලා තියෙනවා සක්‍රීය ශක්තියට රඳා පවතින එකම සාධකය ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය විතරයි. යාන්ත්‍රණය වෙනස් කළොත් විතරයි සක්‍රීය ශක්තිය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් උෂ්ණත්වයේ සාමාන්‍ය මොනවා වෙනස් කරත් සක්‍රීය ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් සත්‍ය උත්තරය අංග 3. 45ට 3. 46 පියවර කිහිපයක් කියන බහු පියවර එකක වේග නිර්ණ පියවරේ සක්‍රීය ශක්තිය අවම වෙන්නේ නැහැ. හරි. පියවර කිහිපයක් තියෙන ප්‍රතික්‍රියාවක වේග නිර්ණ පියවර කියන්නේ හිමින්ම වෙන එකනේ. ඉතින් හිමින්ම වෙන්න හේතුව එයා ලොකු කන්දක් හරහා ප්‍රතික්‍රියාව සිදු කරගන්නේ. ඒ කියන්නේ පියවර කිහිපයක් තියෙන ප්‍රතික්‍රියාවක වේග නිර්ණ කියන්නේ හිමින්ම වෙන්නේ. හිමින් වෙන එකනේ වේග නිර්ණ පියවර. එතකොට වේග නිර්ණ වෙන්න නම් හිමින්ම වෙන්න නම් එයා ලොකු කන්දක් මේකලා තමයි ඵල ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ සක්‍රීය ශක්තිය ඉහළයි. සක්‍රීය ශක්තිය අවම වෙන එක වැරදි. 46 වම් පැත්ත වැරදි. බහුපියවර ප්‍රතික්‍රියාව වේග නිර්ණ පියවර මත පෙළ තීරණය වෙහිම එකක් නැහැ නේ. ඒතකොට අසත්‍ය උත්තරේ 5. 46ට 5. 47 වෙනත් වායුවකට සාපේක්ෂව ඇමෝනියා ද්‍රව කිරීම සැලකිය යුතු ලෙස පහසුයි. ඔව් හරි. හේතුව තමයි දැන් හිතන්නකො මෙහෙම වායු සාම්පලයක් ඉන්නවා. ඒකේ ඇමෝනියා ඉන්නවා. ද්‍රව කරන්නකො තෙරපන්න ඕනේනේ. මොකක් හරි කරලා ද්‍රව කරනවා කියන්නේ පොඩ්ඩක් තෙරපීමක් ලක් කරන්න මොකක් හරි. එහෙම නැත්නම් අපි දැන් උෂ්ණත්වය වෙනස් කරලා මොකක් හරි කරලා දැන් ඔක ද්‍රව කරන්න දෙපේ. මෙතන මේකට ද්‍රව කරද්දී අණු එක එක ලඟ වෙනවා. හරි. එක එක ලඟ වෙද්දී මේගොල්ලෝ අතර තියෙනවා NH කියන්නේ හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. දැන් මෙයාලා තේරෙනවා මෙයාලා
වායු අවස්ථාවේදී ඈතින් ඉන්නේ. අණු දුරයි. වායු අවස්ථාව ගත්තාම මේ දුරෙන් ඉන්නේ. හැබැයි ඕක ද්‍රව කරාම අණු ලං වෙනවා. මෙයාලා හරි ආසයි ලං වුණාම බැඳෙන්න පුළුවන් නේ. අර බදාගෙන වෙලාවෙම ඉන්න පුළුවන්. ඒකට මේගොල්ලෝ හරි ආසයි. ඒ හින්දා මේගොල්ලෝ අනිත් වායුවට සාපේක්ෂව පහසුවෙන් ද්‍රව වෙන්න හරි කැමති. හරි. ඒ තමයි හේතුව. එතකොට මේ වගේ කට්ටිය ද්‍රව කරද්දී මෙයාලගේ H බන්ධන තියේදී ඒගොල්ලෝ හරි ආසයි එකතු වෙන්න. මොකද H බන්ධන හදාගන්න පුළුවන් එකතුනොත් ප්‍රබල බන්ධන වර්ග H බන්ධන හදාගන්න පුළුවන්. ඒ හින්දා මේගොල්ලෝ හරි කැමති ද්‍රව වෙනවා අනිත් අයට සාපේක්ෂව. එතකොට දෙපැත්තම හරි නේද? වෙනත් වායුවට සාපේක්ෂව ඇමෝනියා ද්‍රව කරන්න පුළුවන් පහසුයි. හරි. ඇමෝනියාට H බන්ධන සෑදීම හැකියාවක් තියෙනවා. හරි. උත්තරේ 48 1. H බන්ධන හදන්න පුළුවන් වෙන්නේ තමයි ද්‍රව කරන්න පහසු. හරි. Al3+ Zinc2+ එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට ජලීය ඇමෝනියා ද්‍රාවණයක් සුදුසුයි. ඒක අපි කොහොමද තීරණය කරන්නේ? Al3+ වෙයි Zinc2+ වෙයි. මෙන්න මෙහෙමයි. Al3+ වෙයි Zinc2+ වෙයි ගත්තාම මෙයාට ජලීය ඇමෝනියා කියන්නේ NH4OH වගේ එකක්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයාට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. දැම්මම මුලින් වෙන්නේ මෙයාගේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්, මෙයා සිංක් හයිඩ්‍රොක්සයිඩ්. මේ දෙන්නම සුදු පාට අවක්ෂේප. සුදු ජෙරඩිය අවක්ෂේප. හැබැයි හිතන්නකෝ වැඩිපුර තවදුරටත් දානවා කියලා. තවදුරටත් දැම්මම මෙයා ප්‍රතික්‍රියාවක් වෙන්නේ. මෙයා ප්‍රතික්‍රියාවක් වෙන්නේ. හැබැයි ඔයා දන්නවා Zinc2+ පුළුවන් වැඩිපුර ඇමෝනියා දැම්මම ඇමීන් සංකීර්ණ හදාගෙන ඇමෝනියා 4ක් එක්ක බැඳෙන්න සින්ක්ගේ ඇමීන් සංකීර්ණය අවර්ණයි. ඉතින් හරිනේ. ඉතින් ඇමෝනියා දාගෙන යද්දී එක්කෙනේ සුදු පාට අවක්ෂේපයෙන් ඉතිරි වෙනවා. ඒ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙනම් AH+ හඳුනා ගන්න පුළුවන්. අවර්ණ ද්‍රාවණයක් දෙන්නේ Zinc2+ හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව වම් පැත්ත හරි සින්ක් සංකීර්ණයේ සෑදුවද සින්ක් සංකීර්ණ සංඛ්‍යා හදුවට ඇලුමිනියම් බෙසී කරන්නේ මේ හදන සංකීර්ණ මෙයා හදන්නේ. ඒ තමයි හේතුව. උත්තරේ 48ට 1. 49 නයිට්‍රජන්ගේ ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණය ඍණාගයකි වැරදි. මම ඔයාලට කියලා දෙලා තියෙනවා ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණය ගැන. පළවෙනි ඉලෙක්ට්‍රෝනකරණය කියන්නේ කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක් වායු අවස්ථාවේ ඉඳගෙන ඉලෙක්ට්‍රෝනයක් ගද්දී වෙන ශක්ති විපර්යාසය. එතකොට ඕක සම්බන්ධ ඉතා හොඳ පැහැදිලි කිරීමක් මම පන්ති කරලා තියෙනවා කීප වතාවක්ම. දැන් ඒ හින්දා වැඩි කියන්නේ උත්තර විතරක් කියනවා. පළවෙනි ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණය ගත්තොත් මෙන්න මේ කට්ටියක දන්න. කවුද? දෙවෙනි කාණ්ඩේ. පස්වෙනි කාණ්ඩේ කියලා මතක තියාගන්න එපා. පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන් නා. ෆොස්ෆරස්ගේ එහෙම නෙමෙයි. අටවෙනි කාණ්ඩේ කට්ටියගේ. මෙයාලගේ ප්‍රථම අයනීකරණය ධන. ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණය ධන. ඒ කියන්නේ තාප අවශෝෂකයි. තාපදායක නැහැ. තාප අවශෝෂක හේතුව මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තාම මෙයාලගේ ඉවරනේ NH2 වින්‍යාසය. පස්වෙනි කාණ්ඩේ කටියරනේ NH2NP3 වින්‍යාසය. මෙයාලගේ NH2NP6 වින්‍යාසය. මේවා ස්ථායි වින්‍යාස. ස්ථායි වින්‍යාස වල ඉන්නකේ තව ඉලෙක්ට්‍රෝනයක් අරගෙන අස්ථායි වෙන්න කැමතිද? නෑනේ. දැන් ඔයා ස්ථායි වින්නවනම් ඔයා ඉලෙක්ට්‍රෝන ගත්තාම අස්ථායි වෙනවනම් ඒක වාගේ හිතන්නකෝ. ඔයා හොඳට මේ විදිහ ලකුණු වරන් ස්ථායි මට්ටමේ ඉන්නවනම් ඔයා මොකක් හරි පිස්සුවක් කෙල්ලලා ඒ ලකුණු ටික අඩු කරගන්න ආස නෑනේ. ඒ වගේ ඉලෙක්ට්‍රෝන හොඳට ස්ථායි වෙන්න කෙනෙක් තව ඉලෙක්ට්‍රෝන අරගෙන අස්ථායි වෙන හරි අකමැති. කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න අකමැත්තේ. ඉලෙක්ට්‍රෝන ගන්න අකමැත්තෙන් නම් මං කිව්වා ඒ වගේ වෙලාවදී තාප අවශෝෂකයි කියලා. අකමැත්තෙන් නම් අවශෝෂකයි. අවශෝෂකය නම් ඩේටෙස් දන්න. හරි. තාප අවශෝෂකයි ඩේටෙස් දන්න. ඉන්න මතක තියාගන්න දෙවෙනි කාණ්ඩේ පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන් ෆොස්ෆරස් තාපදායකයි නයිට්‍රජන් අටවෙනි කාණ්ඩේ හැමෝගෙම ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණයේ තාප අවශෝෂකයි. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නේ මීට අමතරව ඕනෑම කෙනෙක්ගේ දෙවන තුන්වන හතරවන ඕනෑම ඉලෙක්ට්‍රෝනකරණයක් තාප අවශෝෂක හේතුව ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණයේ ඉලෙක්ට්‍රෝන ගත්තට පස්සේ හිතන්නකෝ මේ වගේ මේවා අමතර දේවල් නේ අමතර දේවල්. හිතන්නකෝ ක්ලෝරින් වායුව ඉලෙක්ට්‍රෝනයක් අරගෙන Cl- ගෑස් වුණා. ඔන්න ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණය. ඒ වගේ ඉන්න කෙනෙක් ආ ඉලෙක්ට්‍රෝනයක් ගන්නව නම් දැන් මූ දැනටමත් ඍණ
ඍණ එකේ තව ඍණ එකක් කරගෙන තවත් ඍණ වෙන්න ආස නෑනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න අකමැත්තෙන්. අකමැත්තෙන් නම් තාප අවශෝෂකයි. මේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. එහෙනම් මතක තියාගන්න ඕනෑම මූලද්‍රව්‍ය ඕනෑම කෙනෙක්ගේ දෙවන තුන්වන හතරවන එකෙන් පස්සේ තියෙන ඕනෑම ඉලෙක්ට්‍රෝන කරන්නේ තාප අවශෝෂකයි ඕනෑම කෙනෙක් දැනගන්න ඕනේ. ඒතකොට මෙතන කියන්නේ n ගේ ප්‍රථම ඉලෙක්ට්‍රෝන කරන්නේ ඍණනේ වැරදි නේද? එහෙනම් වම් පැත්ත වැරදි. n ඉහළ විදුලියතාවයක් තියෙන කෙනෙක් හරි අසත්‍ය සත්‍ය උත්තරය 4. අසත්‍ය සත්‍ය උත්තරය 4. 50 බ්‍රෝමීන් වතුරේ එච්චර හොඳින් දිය වෙන්නේ නැහැ නේ. මොකද ජලයේ ද්‍රවීයයි. බ්‍රෝමීන් නිර්ද්‍රවීයයි. එහෙනම් ජලයේ එච්චර හොඳට දිය වෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් ඔතන පොඩි විකල්පයක් ඉන්නේ. පොඩි වැඩක් කරන්න. අපි ඔකට දානවා KBr. මෙතන මොකක්ද දාන්න වෙන්නේ? දැන් Br ඔය විදිහට ඉන්නවා. KBr වල තියෙනවා Br iron. මෙතන වෙන්නේ මෙන්න මේ දෙන්න අතර ඇති වෙන ආකර්ෂණ බලය අපි මේකට කියනවා අයන මෙයා නිර්ද්‍රවීය කෙනෙක්නේ. නිර්ද්‍රවීය කෙනෙක් ඇතුළේ තියෙන පේරිත දීද්‍රව. අයන පේරිත දීද්‍රව ආකර්ෂණ හට ගන්නවා. එහෙම ආකර්ෂණ හටගත්තාම ඒක හොඳට දිය වෙනවා. අර හොඳට බැඳුණා දිය වුණා. හොඳට බැඳලා දිය වෙනවා වගේ අදහසක් තියෙනවා. එතකොට normally bromine ජලයේ දිය වුණ නැති වුණාට අපිට පුළුවන් පොඩි වැඩක් කරන්න. ඒක තමයි KBr දැම්මාම එතකොට Br- එක මෙයා අයන දීද්‍රව. අයන පේරිත දීද්‍රව ආකර්ෂණ හදා ගන්න. අන්න එතකොට දිය වෙනවා. හරි. එතකොට උත්තරේ 50ට 1. Br2 Br- එක පේරිත දීද්‍රව ඇති වෙන හින්දා තමයි වැඩිපුර දිය වෙන්නේ KBr දැම්ම. 50ට 1. හරි. බලන්න ඔය ටික කරන ඉච්චර වෙලාවක් යන්නේ නැහැ නේ. එහෙනම් තමයි කිව්වේ මුලින් ඉඳන් 10 කරන්න, පළවෙනි 10 කරන්න, 41 50 කරන්න, 31 40 කරන්න, ඊට පස්සේ යන්නේ කොහෙන්ද තියෙන ගණන් අතරින්. ගණන් අන්තිමට. එතකොට වෙලාව ඉතුරුයි. කල්පනාකාරීව වැඩි කරන්න පුළුවන්. මොකද ඔයා මේ විදිහට 30ක් කරද්දි විනාඩි 40ක් විතර යන්නේ. හරි. ඊට පස්සේ සමාන ජ්‍යාමිතියක් ඇති කට්ටිය යනවා මෙහෙම. ඔතන කට්ටිය පටල ගන්න ඔය වචනේ. මෙහෙමයි ජ්‍යාමිතිය කියන්නේ හැඩය. හරි. හැඩය කියන්නේ ජ්‍යාමිතිය කියන්නේ එකයි. හැබැයි ඔකට විශේෂණ පදයක් තවත් මේ වගේ ඉලෙක්ට්‍රෝන යුගල හැඩය. තාක්ෂික හැඩය. ඒකෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියන්නේ. කියන්නේ normally හැඩය කියන්නේ ජ්‍යාමිතිය. ඉලෙක්ට්‍රෝන යුගල හැඩය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තාක්ෂික ඒ වගේ ඉස්සරහට විශේෂණ පදයක් තව එන්නේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියන්නේ. දැන් අහන්නේ හැඩයනේ. IOF2 කියන්නේ ඔන්න ඔය වගේ කෙනෙක් ප්ලස් වෙන්න ඕනනේ. එතකොට ප්ලස් වෙන්න නම් මෙන්න මේ වගේ එකක් තමයි වාට තියෙන්නේ. උදේට මෙයාගේ හැඩේ ත්‍රිකෝණාකාර පිරමීඩ හැඩයක් තියෙනවා. NH3 ගත්තාම ත්‍රිකෝණාකාර පිරමීඩ හැඩයක් මේ දෙනක හැඩ සමානයි. XCOF2 ගත්තාම ඔන්න ඔහම හැඩයක් තියෙනවා. XC 2 4 6 1 2 3 4 5 6. මෙයාගේ තියෙන්නේ T හැඩයක්. එතකොට මේ දෙන්න වෙනස්. මෙයා තියෙන්නේ P දිත්ත බඳ. මේ තියෙන අර ෆොස්ෆොරික් වල එක H කෙනෙක් ගලවන. කොහොම තියෙන්නේ. එතන මෙයාගේ චතුස්තලීය. චතුස්තලීය. එතකොට සමාන ජ්‍යාමිතියක් තියෙන්නේ A B වල උත්තර 1. 31ට 31ට. ඊට පස්සේ අවක්ෂේපයක් එන්නේ කොතනද අහනවා? පළවෙනි එකේ අවක්ෂේපයක් එන්නේ නැහැ නේද? බේරියම් බේරියම් තයෝසල්ෆේට් වලට HCl දැම්මහම ප්‍රතික්‍රියාව ලියමු. මෙහෙමයි. අයන කඩන්න බේරියම් 2+ S2O3 2- H+ Cl-. මෙයයි බේරියම් ක්ලෝරයිඩ්. මෙතන මොකද තියෙන්නේ? තයෝසල්ෆේට් අම්ලයක් දැම්මා වගේ නේද? මොකද රිලේෂන් එක? අවක්ෂේපයක් එක්ක වායුවක් පිට වුණා මේ පැත්තේ ජලයේ H බැලන්ස් කරන ජලය දැම්මා. දැන් ප්‍රතික්‍රියාව කවුරුත් මේ පැත්තේ අවක්ෂේපයක් තියෙනනේ. ඉන්නේ ලවණයක් අවක්ෂේප වන්නේ. මුන්න ප්‍රශ්නේ මතල ගන්න එපා. පහත ප්‍රතික්‍රියාවලදී ලවණයක්නේ අවක්ෂේප වෙන්නේ කියලා හිතන්නේ. ඒතර මේක අවක්ෂේපයක් කරනවා මේක ලවණයක් නෙමෙයි. ලවණයක් කියන්නේ නිකන් මේ වගේ සංයෝගයක්. හරි. සංයෝගය. ඇමෝනියම් ලවණ කියලා අපි කතා කරන්නේ. ඇමෝනියම් ප්ලස් වලට විනායනයක් දෙනවා වගේ සංයෝගයක්. මේක එහෙම නෙමෙයි. හරි. නින්දා ලවණයක් අවක්ෂේප වෙන කිව්වොත්
ඕක හිතන්න බෑ. සල්ප අවක්ෂේප වුණාට සුදු පාට නැත්නම් ලා කහ පාට අවක්ෂේපයක් වුණාට ලවණයක් නෙමෙයි. හින්ද ඒ වැරදි. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එකේ HCl ප්‍රතික්‍රියාව මැග්නීසියම් ක්ලෝරයිඩ් ඔයා දන්න දෙවෙනි කාණ්ඩයේ ක්ලෝරයිඩ් ඔක්කොම ජලයේ දියුණුව හින්දා අවක්ෂේපයක් වෙන්නේ. ඔය මොකද්ද C කුණු දියර පරීක්ෂාව නේද? CO2 යනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් කාබනේට් යනවා. කැල්සියම් කාබනේට් සුදු පාට අවක්ෂේප. ඒක හරි. බේරියම් ක්ලෝරයිඩ් පොටෑසියම් සල්ෆේට් ගන්න බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේප කියලා ඕනේ ගෙන් ගන්න ඕනේ. දැන් CD උත්තරේ 3. 32ට 3. 32ට 3. 32ට 3. 33. ඩෙල්ටා H වී ඩෙල්ටා S කියන දෙකම ධන අගයන් ගන්නා ක්‍රියාවලිය. ඩෙල්ටා H කියන්නේ එන්තැල්පි වෙනස, ඩෙල්ටා S කියන්නේ එන්ට්‍රොපි වෙනස. ඔය දෙකම ධන අගයක් ගන්න. ඩෙල්ටා H දැනගෙන අනිවාර්යෙන් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනේ. අපි තාප අවශෝෂක ප්‍රතික්‍රියාව චෙක් කරලා පස්සේ එයාලගේ ඩෙල්ටා S ධන වෙනවද කියලා බලමු. එතකොට හරිනේ. දෙකම එකපාර චෙක් කරන්න බෑ. ඩෙල්ටා H ඒ කියන්නේ ඩෙල්ටා H ධන වෙනවා කියන්නේ තාප අවශෝෂක වෙන්න ඕනේ. තාප අවශෝෂක වෙනවා නම් ප්‍රතික්‍රියාවේදී බන්ධන කැඩෙන්න ඕනේ. පළවෙනි එක. අම්ලයක් බස්මයක් ප්‍රතික්‍රියා වෙලා ලවණයේ ජලය හැදෙද්දී අලුතෙන් බන්ධන හැදෙනව. එහෙම නැත්නම් වල මම කියලා දෙනවා. අම්ල බස්ම ප්‍රතික්‍රියා ගොඩක් වෙලාවට තාපදායකයි. හේතුව අම්ලයක් බස්මේ ප්‍රතික්‍රියා කරනම ගොඩක් වැඩේ බීකරේ හරි මොකක් හරි කරන එක රත් වෙනවනේ. එහෙනම් ඒක තාප අවශෝෂක නැහැ. ජලය කැඩෙන එකක් අන්න විඝටනයක්. විඝටන නම් තාප අවශෝෂකයි අනිවාර්යෙන්ම. ජලය කැඩිලා H+ OH- A+ නේ හදන්නේ. අනිවාර්යෙන්ම තාප අවශෝෂකයි. ඒක කතා දෙකක් නෙවෙයි. එන්ට්‍රොපි වෙනස ගත්තොත් මෙයාලගේ එන්ට්‍රොපිය මෙයාලගේ එන්ට්‍රොපිය අඩු කරන්න තියෙන්නේ. ඒතර වාර මම කියලා තියෙනවා එන්ට්‍රොපිය වැඩි වෙන්නේ එන්ට්‍රොපිය මෙන්න මේ පිළිවෙලට. ඝනවලට වඩා සංශුද්ධ ද්‍රවවල වැඩි, ඊට වඩා ඒක්වස් වල වැඩි, ඊට වඩා ගෑස් වල වැඩි. දැන් මෙතන ගත්තොත් මෙන්න මේ අවස්ථා දෙකේ ඉන්න කට්ටිය. එතකොට ඒක්වස් පැත්තේ එන්ට්‍රොපිය වැඩි. ඒතකොට මේ පැත්තේ ලොකු වගේකින් මේ පැත්තේ පොඩි වගේක් අරන් ගාම අනිවාර්යයෙන්ම ඩෙල්ටා S දාන්න. එතකොට B උත්තරය. ජලයේ වාෂ්ප වෙනවා කියන්නේ ඉතින් සරලයිනේ. ලික්විඩ් එක ගෑස් වෙනවා අනිවාර්යයෙන්ම මම ඔයාලට කියලා දීලා තියෙනවා මේක මතක තියාගන්න අයිස් කැටයකුයි ජලයයි ජල වාෂ්ප සිද්ධියේ ඔබ පැටලෙනවද දැන් අයිස් කැටයක් ජලය වෙන්නේ කොහොමද පරිසරයෙන් තාපය උරාගෙන තාප අවශෝෂකයි ඩෙල්ටා S දාන්න ජලයේ වාෂ්ප වෙන්න අපි ඕගොල්ලෝ ගෙදර ජලය රත් කරද්දි මොකද වෙන්නේ පිටින් තාපය දීලානේ තාපේ ජලය උරාගෙන තමයි වාෂ්ප වෙන්නේ තාප අවශෝෂකයි තාපය උරා ගන්න ඔය මේගොල්ලෝ තාප අවශෝෂක කරනවා මේ පැත්තට වෙනවා නම් කට්ටිය තාපදායක. ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක පසුගිය තාපදායකයි. දැන් කියන්නේ ජලයේ ජල වාෂ්ප වෙන එක ඒක තාප අවශෝෂකයි හරි. ඉතින් හරිනේ එන්ට්‍රොපිය දෙන්න මේ ගෑස් එකක්ගේ එන්ට්‍රොපිය වැඩි ලික්විඩ් වලට වඩා. ඒතර මේකෙන් මේක අඩු කරාම එන්ට්‍රොපි වෙනසක් දාන්න ඩෙල්ටා S දාන්න. C හරි. D දහනයක් දහනයකදී කවදාවත් තාප අවශෝෂද නෑනේ ඕනෑම දහනයක් තාපදායකයි D වැරදි. BC උත්තරේ 2. 33ට 2. 34 කාමර උෂ්ණත්වයේදී ඝන සංයෝග වන්නේ කියලා අහලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ මෙහෙමයි. මෙහෙමයි. KO2 කියන්නේ පොටෑසියම් ප්ලස් උයි අපි යෝගේ නම දැනගන්න. KO2 කියන්නේ පොටෑසියම් ඔක්සයිඩ් නෙමෙයි. පොටෑසියම් ඔක්සයිඩ්ගේ සූත්‍රය K2. K ප්ලස් එක්ක ඔක්සයිඩ් කියන්නේ O2 මයිනස් නේ. එතකොට සූත්‍රය K2. මේ දෙන K මේක මොකද්ද KO2 කියන්නේ K ප්ලස් එක්ක හැදලා තිනවා මෙයා. මෙයා සුපර් ඔක්සයිඩ්. පොටෑසියම් සුපර් ඔක්සයිඩ්. මෙයා ඝනයක්. so දැන්නකෝ ගොඩක් කට්ටියගේ ඉස්කෝලේ ඉන්න ගොඩක් කට්ටියක ඔක්සයිඩ් සුපර් ඔක්සයිඩ් වගේම ඝන පෙරොක්සයිඩ් ඒ වගේම ඝන. හරි. සෝඩියම් ඔක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ් මේවා සොලිඩ් අවස්ථාවේ ඉන්නේ. ඝන අවස්ථාවේ ඉන්නේ. කැල්සියම් ඔක්සයිඩ් ඒවා ඝන. ඉන්න මේක ඝනය. I2 කොහොමද දන්නවද ඝනයක් කියලා? කාමර්ෂත් ඝනයක් විතර I2 වෙන්නේ ද්‍රව්‍යද කවුද? Br2 රසදියනේ. ඔබ දැනගන්න. NO වායුව නයිට්‍රික් ඔක්සයිඩ් SiO2 කියන්නේ වැලිනේ. ඉතින් එකක් ගන්න. එතකොට උත්තරේ පහනේ. උත්තරේ පහ වෙන්නේ A හරි B හරි D හරි උත්තරේ පහ. A B D උත්තරේ පහ.
අනුක සූත්‍රය ආනුභවික සූත්‍රය ගැන සත්‍ය මොකක්ද කියලා අහනවා. අනුක සූත්‍රයයි ආනුභවික සූත්‍රය ගැන එතකොට 34ට 5 35ට අනුක සූත්‍රය ආනුභවික සූත්‍රය ගැන සත්‍ය මොකක්ද කියලා අහනවා. මුලින්ම බලමු අනුක සූත්‍රය කියන්නේ මොකක්ද ආනුභවික සූත්‍රය කියන්නේ මොකක්ද? දැන් මෙහෙම අනුක සූත්‍රය කියන්නේ දැන් මෙතන මෙහෙම සූත්‍රයක් ගත්තොත් මම මෙහෙම ගමු 36යි 12යි යොමු. මේකෙම සරලතම පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය කියන්නේ මේක 6ෙන් බෙදන්න පුළුවන් 1යි 2යි 1යි. මෙයාගේම සරලතම පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය. ඔය සරලතම සූත්‍රයට අපි කියනවා ආනුභාවික සූත්‍රය කියලා. මේකට කියන ඇත්තටම තියෙන එක කියන අනුක සූත්‍රය කියලා. ඇත්තම කියන්නේ එයාගේ ඇත්තම සූත්‍රය අනුක සූත්‍රය. ඒක සරලතම අනුපාතය සරලම පූර්ණ සංඛ්‍යාත අනුපාතය කියනවා මේකට කියනවා ආනුභාවික සූත්‍රය. එතකොට කිසියම් ප්‍රභේද දෙකක ආනුභවික සූත්‍රය සමාන වෙන්න පුළුවන් ඈ. එකම කියන මෙහෙම හිතන්න ඕනේ. මේක N2O4. මේක NO2. මෙයාගේ අනුක සූත්‍රය මේක මෙයාගේ අනුක සූත්‍රය මේක. මෙතන අනුක සූත්‍ර. එකිනෙකට වෙනස් දෙන්නේ. ආනුභාවික සූත්‍ර මොනවාද? මෙයාගේ ආනුභාවික සූත්‍ර කියන්නේ සරලතම අනුපාතයේ 2ට 4 කියන්නේ 1ට 2 අනුපාතෙ නෙමෙයි. මෙයාගෙත් ඉතින් එහෙමනේ මේ O2ම තමයි. හරි කොහොමද තියෙන්නේ? ඉතින් ඔයාලට තේරෙනවා එකිනෙකට වෙනස් දෙන්නෙක්ගේ ආනුභාවික සූත්‍ර සමාන වෙන්න පුළුවන්. එහෙනම් පළවෙනි වගන්ති. සංයෝගයක ආනුභාවික සූත්‍රයේ සෑම විටම අනුක සූත්‍රයට සමාන වෙන්නේ නෑ නේ මේ බලන්න මේ සංයෝගයක ආනුභාවික සූත්‍රය හැම වෙලෙම අනුක සූත්‍රය සමාන නෑ නෙමෙයි හැම වෙලෙම සමාන වෙන්නේ මෙතනදී නම් සමාන වුණා අනුක සූත්‍රය ආනුභාවික සූත්‍රයම සමානයි හැබැයි හැම වෙලෙම සමාන වෙන්නේ ඒ වැරදි මේ ගොඩක් වෙලාවට අපිට පුරුද්දක් තියෙනව නේද ඔයාලට වගන්තිය තේරෙන්නේ ඔබේ වචන තියෙන සෑම විටම තියෙන 90ක් 95ක් සම්භාවිතාවදී මේ වගන්තිය වැරදි පැත්තට යනවා පොඩි කනා ෂොට්ටයක් හරි එහෙම ගහන්න පුළුවන් තේරෙන්නේ නැත්නම් ඊට පස්සේ ආනුභාවික සූත්‍ර එකිනෙකට සමාන ප්‍රභේද දෙකක අනුක සූත්‍රය වෙනස් වෙනවා නම් ආනුභාවික සූත්‍රය සමානයි අනුක සූත්‍රය වෙනස්. B හරි. C අනුක සූත්‍ර වෙනස් වූ මේ උදාහරණයක් ලියාගත්තේ ඒකයි මම. ඒතකොට මට ලේසි තේරුණා. අනුක සූත්‍ර වෙනස් වෙච්ච ආනුභාවික සූත්‍ර එකම වෙච්ච සංයෝගවල බහුල අනුපාත වෙන්න ස්කන්ධ අනුපාතයට සමාන වෙයි. දැන් මේක බලන්නකෝ. අනුක සූත්‍රය වෙනස් ආනුභාවික සූත්‍ර සමාන වෙච්ච සංයෝගවල මෞල අනුපාතය ස්කන්ධ අනුපාතය මේකේ මෞල අනුපාතය ගත්තොත් nට O අනුපාතය 1ට 2ට 4යි කියන්නේ 1ට 2යි මෙතන nට O අනුපාතය 1ට 2යි ඉතින් මෞල අනුපාතය සමානයි නම් මෞල ගාන කියන්නේ ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය මේගොල්ලන්ගේ මෞලික ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ nට අදාළ විග්ගයක ඕට අදාළ ඕකේ එතකොට මෙයාලගේ අපි කොහොම ගමුකෝ මෙතන මෞල අනුපාතය ස්කන්ධ අනුපාතය ගන්නේ මේක n ගෙන් වැඩි කරලානේ. එතකොට n ගේ ගත්තොත් 7යි. O ගේ ගත්තොත් 16යි. එතකොට 7ට 32 අනුපාතයෙන් තියෙන්නේ. මෙයාගෙත් ඉතින් එහෙමනේ ඉතින් එන්නේ. මෙයාගෙත් ඒ වගේම තමයි එන්නේ. 1ට 2යි 7ට 16යි 4ට 32යි. ඔය අනුපාතෙම තමයි. එතකොට ඒකත් හරි. D අනුක සූත්‍රයේ එකිනෙකට සමාන වෙච්ච ප්‍රභේද දෙකක ආනුභාවික සූත්‍ර වෙනස් වෙන. එහෙම බෑනේ. අනුක සූත්‍ර සමාන නම් ආනුභාවික සූත්‍ර වෙනස් වෙන්න පුළුවන්. අනුක සූත්‍රයේ එකිනෙකට සමානයි. එහෙම කට්ටිය දෙන්නේ මේ ලෝකෙ ඉන්නත් බෑනේ කියලා. අනුක සූත්‍රය කියන්නේ මේක කියන්නේ නිකන් සමාවයක වගේ. ඒක හරියන්නේ නැහැ නේ. සමාවයක කේසෙ මෙතන හරියන්නේ. අනුක සූත්‍රය එකිනෙකට සමාන ප්‍රභේද දෙකක් එහෙම දෙකක් ලෝකෙ ඉන්නේ නැහැ නේ. ඉතින් එතනින් මොකක්ද වැරදි? D වැරදි. 35ට BC උත්තරය දෙක. BC උත්තරය දෙක. 36 ඕකේ දැන් ඔය නම් ගැන එච්චර අයිඩියා එකක් නැහැ 36 නම් ඔයාලට තාම මොකද අපි නාමකරණය තාම කරේ නැහැ හැබැයි මෙහෙම අදහසක් ගන්න පුළුවන් ඒ තීන් කිව්වහම ඊන්නේ L කීනයක් වගේ
එතයින් කිව්වහම එන කයිනයක් වගේ. එත් කියන්නේ කාබන් දෙකයිට. කාබන් ගාන දෙකයි නම් එත් කියලා දානවා සවුන්ඩ් එක. එතකොට එතීන් කියන්නේ කාබන් දෙකේ ඇල්කීනයක් මෙයක්. සුට්ටයි ඉගෙන ගන්න. එතයින් කියන්නේ කාබන් දෙකේ ඇල්කයිනයක්. ඉතින් වදන බන්ධන 4 වෙනි S දානවා. පළවෙනිව ගන්න තියෙන්නේ. කැල්සියම් කාබයිඩ් ජලයක ප්‍රතික්‍රියා කරාම ලියලා බලමු. මම මේක වාට ගින සතියේදී කියලා දුන්නා. මේ ප්‍රතික්‍රියාව. දෙන්නේ කැල්සියම් 2+ C2 2- තමයි කාබයිඩ් H+ OH-. මෙයයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෙයා H2C2 නැත්නම් C2H2 ඇසිඩලින් ප්‍රතික්‍රියා කරාම H2C2 කියන්නේ මෙයා ඉතින් මේ හදන්නේ එතීන් නෙමෙයි එතයින්. එතයින් ඒ හින්දා ඒ හරි. එහෙනම් B වැරදි. ඒකම අනිත් එකනේ කියලා තියෙන්නේ එතීන් හදනවා කියන්නේ වැරදි. හැබැයි ඔයා දන්නවා මෙතනින් මේගොල්ලෝ ආම්ලික ස්ථින ඇල්කයින එයාලා තමයි ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් එක සුදු පාට අවක්ෂේපයක් දෙන්නේ. එහෙනම් ඇමෝනියකුත් සිල්වර් නයිට්‍රේට් එක්ක මෙතන C වල තියෙන මෙහෙමයි. ඇමෝනියකුත් සිල්වර් නයිට්‍රේට් එක්ක එතීන් ප්‍රතික්‍රියාව අවක්ෂේප දෙන්නේ නැහැ. ඔයා දන්නවා මෙයා ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් එක ප්‍රතික්‍රියාව සුදු පාට අවක්ෂේපය. මෙයාම ඇමෝනිය Q+ ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. රතු දුඹුරු චොක්ලට් දුඹුරු ගඩොල් වගේ අවක්ෂේපයක්. ඒතර අවක්ෂේපය දෙන්නේ එතයින්. එහෙනම් AD උත්තරේ 7. C වැරදි. AD උත්තරේ 4. 36ට 4. 37. ආවර්තයක වම් ඉඳන් දකුණට යද්දී කුමක් සත්‍ය වේද කියලා අහනවා. ද්‍රවාංගයේ අණු පිළිලින් අඩු වෙනවා කියලා ගන්න බෑ. මොකද ඔයාලා දන්නවා ආවර්තයක මේ පැත්තට යද්දී ගන්නකෝ මෙහෙම ගමු. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, කාබන්, ඔක්සිජන්, ක්ලෝරින් ඔහොම යනවනේ. ද්‍රවාංගයේ වැඩිම කෙනා මේ ආවර්තයේ ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. කියන්නේ ද්‍රවාංග තාපාංග එක ආවර්තයක වැඩිම ඉන්නේ 4 වෙනි කාණ්ඩේ කට්ටිය. ඉතින් මේ එකපාරට මැද්දෙන් එක වැඩි වෙලා හරියට මෙහෙම අඩු වෙලා ඉඳලා වැඩි වෙලා ආයි ඔయిత වඩා වැඩි දැන් නිකන් අඩු වෙනවා කියලා ලස්සන තියෙන්නේ. එතකොට පිළිවෙලට වැඩි වෙන්නේ. ඒ පිළිවෙලට ද්‍රවාංගේ අඩු වෙන්නේ. මැද එකෙක් වැඩි වෙනවා කියන්නේ නිකන් මෙහෙම ගියා ආයි හුමාව වගේ අදහස. එතකොට පිළිවෙලට අඩු වෙන්නේ නැහැ වැරදි. හින්දා ඒක වැරදි. වැඩිම එකේ මේ වැඩිම සිලිකන් නම් අනිවාර්යයෙන් අනිත් පැත්තේ අඩු වෙන්න ඕනේ ඊට වඩා. ඔය වගේ පොදු හැඩයක් තියෙනවා. ඒතර කන්දේ මුදුනේ තමයි සිලිකන් එන්නේ. එහෙනම් ද්‍රවාංකයේ පිළිවෙලට අඩු වෙන්නේ ඒක වැරදි. පරමාණු අරේනවා දාන්න මේ පැත්තටදී අරේ අඩු වෙනවා මොකක් හින්දාද? න්‍යෂ්ටි ආරෝපණය සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. මොකද මේ පැත්තට යද්දී න්‍යෂ්ටි දින ප්‍රෝටෝන ගාන වැඩි වෙනවා අර ඇතුලෙන් එළියට දෙන නිවාරක ආචරණයේ අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන මගින් බාහිර ඉලෙක්ට්‍රෝන දැන නිවාරක ආචරණය වෙනස් වෙන්නේ න්‍යෂ්ටි ආරෝපණය වැඩි වෙනවා. ඒ කියන්නේ සඵල ලෙස න්‍යෂ්ටි ඇදලා ගන්න හැකියාව වැඩි වෙනවා. අරේ පොඩි වෙනවා. හරි පොඩි වෙනවා. හින්දා B හරියි. ලෝහමය ලක්ෂණ වමේ ඉඳන් දකුණට යද්දී අඩු වෙනවා. ඔව් ඉතින් මේ පැත්තේ ලෝහ මෙහෙට යද්දී අඩු වෙනවා. C හරි. විදුලි ඍණතාවය අඩු වෙන්නේ නැහැ මෙහෙට යද්දී වැඩි වෙනවනේ. මොකද විදුලි ඍණතාවය කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න කැමැත්තකම. ඉලෙක්ට්‍රෝන ගන්න කැමති අලෝහ. අලෝහ පැත්තනේ මෙහෙට යද්දී අලෝහනේ වැඩි. හින්දා විදුලි ඍණතාවය වැඩි වෙනවා. BC උත්තරේ දෙක. 37ට 2. 38 38 38 ආම්ලයේකුත් අයඩයිඩ් H2O2 එක ප්‍රතික්‍රියා කරලා අයඩින් හදනවා. ඉතින් මේ ප්‍රතික්‍රියාව අපිට ලියන්න අවශ්‍ය නැහැ. ඉතින් මම නිකන් මෙහෙම පෙන්නනවා. I - H2O2 එක ප්‍රතික්‍රියා කරලා I2 එක මෙතන මෙයා ඔක්සිකරණයක් නා H2O2 ජලය බවට ඔක්සිජන් හරණය වෙනවා. ඒක අහලා නෑ අපි නිකන් මම ලියුවා. ශීඝ්‍රතා ප්‍රකාශන ඉතින් ඔයාලට ලියා ගන්න පුළුවන් R සමානයි ශීඝ්‍රතා නියත වතාව I - K සාන්ද්‍රණයේ කිසියම් බලයක් H2O2 ගේ සාන්ද්‍රණයේ කිසියම් බලයක්. තාම අපි දන්නේ ඊට අමතරව කොහොම ලියන්න පුළුවන්. හරි. දැන් නිවැරදි ප්‍රකාශන ඉතින් අපි මුලින්ම ඔය අහලා තියෙනනේ ඒ වල ශීඝ්‍රතා සමීකරණේ xy එකයිද කියලා. ඉතින් හොයන්න වෙනවනේ. දැන් මෙහෙමයි. සමීකරණ 1 2 3 4ක් කියලා බෙදලා ගන්න එපා. MCQ නේ. හිතෙන් හදන්න බලන්න. හිතෙන් හදනවා කියන්නේ මෙහෙම. ඔයාට x හොයනවා නම් y නියත වෙන්න ඕනේ. ඒ කියන්නේ H2O2 ගේ සාන්ද්‍රණය නියත වෙච්චත්
තීර දෙකක් අල්ලගන්න. H2O2 ගේ සාන්ද්‍රණය නියත වෙච්ච පේලි දෙකක් හොයන්න. H2O2 ගේ සාන්ද්‍රණය නියතයි දෙවෙනි පේලියේ තුන්වෙනි පේලියේ. එහෙනම් දෙක තුනෙන් බෙදන්න. දෙක තුනෙන් බෙදන්න. දෙක තුනෙන් බෙදුවම 1.2 10 ඍණ 5 කියන එක මම ලියනවා 12 12යි 10 ඍණ 6යි කියන. දෙක තුනෙන් නෙමෙයි 3 දෙකෙන් බෙදන්නේ. 3 බෙදීම 2. 3 බෙදීම 2. මොකද I- හොයනවා H2O2 නියත වෙනවනේ H2O2 දෙවෙනිගේ තුන්වෙනි එකේ. තුන්වෙනි පේලියේ දෙවෙනි පේලියේ නියතයි. 0.03යි ගන්න තියෙන්නේ. එහෙනම් 12යි 10 ඍණ 6 6යි 10 ඍණ 6 බෙදෙනවා. ඒක සමානයි 0.02 0.01 බෙදනවා. මේකේ x වෙනි බලෙනි සාන්ද්‍රණය මේක තමයි වෙන විදිහට. ඉතින් මෙතන එන උත්තරේ 2යි 2 සමානයි 2x නම් මෙතන 1නේ x 1යි. එතකොට H2O2 sorry x 1යි. H2O2 හොයන්න ඕන නම් දැන් I නියතව තියෙනවා. I නියතව තියෙනවා අනිවාර්යෙන්ම ඔයාලට 2යි 1යි පේලිවල. එතකොට 2 1කින් බෙදුවාම 0.6යි 10 ඍණ 6 2යි 10 ඍණ 6න් බෙදෙනවා. මේ පැත්තේ 0.03 0.01කින් බෙදෙනවා. මේක y. එතන මේ පැත්ත 3 සමානයි 3යි y y 1යි. එහෙනම් y 1යි. දැන් සීඝ්‍රතා ප්‍රකාශනය මෙහෙම ලියන්න පුළුවන්. හැබැයි කල්පනාකාරී වෙන්න මොකද වගු x+ තියෙනවනේ. එතකොට මාධ්‍ය බැලන්ස් වෙද්දී ඔයා මේ ප්‍රතික්‍රියාව තුලිත කරොත් මේ පැත්තට x+ එනවා. එහෙනම් ප්‍රතික්‍රියක පැත්තේ ඉන්න හැමෝම මේ ප්‍රතික්‍රියාවට බලපාන්න ඕනේ සීඝ්‍රතා ප්‍රකාශනයේ. ඔයා හොයන්න ඕනේ මෙයාගේ ශීඝ්‍රතාවයට අදාළව ඉසෙට් කීයද කියලා. ඉතින් දැන් මෙහෙම ඔයාලට පුළුවන් දැන් ඉසෙට් හොයන්න ගියාම අපි ඉසෙට් හොයමුද 4 3න් බෙදලා. ඒක හොයන්නත් ඕනේ. නැත්නම් එකපාර තීරණය කරන්න එපා. මොකද මේ ප්‍රතික්‍රියා බැලන්ස් කරේ නැහැ. තුලිත කරොත් මේ පැත්තට x+ වෙනවා. ඒතර ආදාන ශීඝ්‍රතා ප්‍රකාශන ප්‍රතික්‍රියා ප්‍රතික්‍රියා හැමෝම බලපාන. xy ඉසෙට් විදිහට. ඒතර xy හොයාගන්න. h+ කීක ඉසෙට් නම් ඉසෙට් හොයන්නත් ඕනේ. එහෙම නැත්නම් එකපාර තීරණය කරන්න එපා. එතකොට 4 3න් බෙදුවහම H2O මේ දැන් මේක හොයන්න මේ ඔක්කොම නියත වෙන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙනවා 0.4 3න් බෙදුවහම 1යි 1.2 10 1.2 10 1යි 0.2 බෙදීම 0.2 බෙදීම 0.1x මේ ඉසෙට්. එතකොට එනවා 1 සමානයි 2 ඉසෙට්. 1 කියන්නේ මෙහෙම කියන්න හැකියි 2 බිඳුවෙනි බලය කියලා. ඉසෙට් බිඳුවන. එහෙනම් ඉසෙට් ඇසුරෙන් ඉසෙට් ශීඝ්‍රතා ප්‍රකාශන බලපාන්නේ. ඉසෙට් බිඳුවයි. ඒතකොට බිඳුවෙනි බලය කියන්නේ 1යි. ඒතකොට ඕනෑම කෙනෙක් බිඳුවෙනි 1යි. ඒතකොට මෙතන තියෙන 1 කියනවා. එහෙනම් ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. R සමානයි k වතාවක් I ගේ සාන්ද්‍රණය I - ගේ සාන්ද්‍රණයේ පළවෙනි බලය H2O ගේ පළවෙනි බලය. ඒ හරියි. අම්ල සාන්ද්‍රණයට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ ශුන්‍යයි බීත් හරි. බීත් හරි. C ශීඝ්‍රතා නියතයාගේ හොයලා බලන්න k. ඒක මම හොයන්න යන්නේ. ඒක ඔයාලට පුළුවන්. දැන් මේ ඔක්කොම දන්නවනේ. මෙයා දන්නවා මේවා දන්නවා. ඒක අගයකට ආදේශ කරන්න k ට මේකන මේ එන්නේ. k වෙන අගයක් එන්නේ c වැරදි. D තනි පියවර කියලා කියන්න බෑනේ. දැන් හිතන්න මෙහෙම. තනි පියවර වෙන්න නම් නැත්තම් මූලික ප්‍රතික්‍රියාවක් වෙන්න නම් පෙළ සමාන වෙන්න ඕනේ ස්ටොයිකියෝමෙට්‍රියට. මේක තුලිත කරලා බලන්න. තුලිත කරලා අපි නිකන් බලමු තුලිත කරමු. මේක තුලිත කරොත් මෙහෙම ගමුකෝ. I දෙකක් හින්දා දෙකක් දානවා. එතකොට මෙතන ඍණ එකේ දෙන්නේ බිඳුවේ දෙන්නේ කරන ඉලෙක්ට්‍රෝන 2යි. මෙතන ගත්තොත් ඍණ එකේ දෙන්නේ බිඳු ඍණ 2 දෙන්නේ කියන යසෙන් ලියන්නේ. එතන ඉලෙක්ට්‍රෝන 2යි. එතන ඉලෙක්ට්‍රෝන සමානයි. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන ගුණ කරන දෙයක් නැහැ. මේ පැත්තට x+2ක් දැම්මම වැඩි හරිනේ. පැත්ත x අතර වැඩි හරි. එතන ඔයාලට තේරෙනවා හරි නේද? H2O2 වල H2යි හරි O2යි I2යි. එතකොට දැන් මේක තනි පියවර ප්‍රතික්‍රියාවක් කියන්න බෑ නේද? තනි පියවර ප්‍රතික්‍රියාවක් කියන්න බෑ. මෙහෙමනේ.
තනි පියර වෙන්න හරි තිබ්බා මේ ඉලක්කම් පෙළ සමානුණු මේ තුලිත ඉලක්කම් වලට. එහෙම උන්නේ නේද තනි පියර කියන්නේ. හින්දා D කරදී AB උත්තරේ 39 දී මොකද තනිකරම තියරි මතක තියෙන්නේ. දම් පැහැයට වගේ හුරු සංගත සංකීර්ණය අහනවා. දම් පැහැයට වගේ හුරු සංගත සංකීර්ණ අහන්නේ. ඔන්න කල්පනාකාරී වෙන්න. දම් පැහැයට හුරු කට්ටිය නෙමෙයි අහන්නේ. දම් පැහැයට හුරු සංයෝග හරි මොන හරි කෙනෙක් නෙමෙයි අහන්නේ. සංගත සංකීර්ණ. ඒතර ඔන්න උත්තරේ වරද්දලා දෙන්න. ඔන්න බලන්න වරද්දලාද නැති කියලා. ඔන්න ලණුවක් කෑම. කොපර්ගේ ඇමීන් එක තද නිල් ද්‍රාවණයක්. ඒතකොට නිල් දම් පැහැයට හුරු වෙන්නේ. මොනවද නිල් දම් පැහැයට හුරු සංගත සංකීර්ණ. කොපර්ගේ ඇමීන් එක හරි. ඒ නිල් දම් පැහැයට හුරු එක හරි. කෝබෝල්ට් වටා ක්ලෝරින් හතරක් තිබ්බම ඔයා දන්නවා ගොඩක් ටෙට්‍රා ක්ලෝරයිඩ් සංකීර්ණ කහ පෙන්නද්දි කෝබෝල්ට් පෙන්නෝ නිල් පාටක්. නැත්තම් තද නිල් නැත්තම් දම් පාටක හුරු පාට. AB හරි. කේමෙන්නෝෆෝ කියන්නේ සංගත සංකීර්ණයක් නෙමෙයි. බෙදත්. හැබැයි සංගත සංකීර්ණයක් නෙමෙයි. ඒ හින්දා ඒක හරියන්නේ නැහැ. එතකොට කෝබෝල්ට්ගේ ඇමීන් එක කහ දුමුරු වගේනේ තියෙන්නේ. නිකන් ඒක හරියන්නේ නැහැ. එතකොට දුමුරු කියන්නේ නිල් දම් නෙමෙයි. කෝබෝල්ට්ගේ 3+ එක තැඹිලි දුමුරු වෙනවනේ. ඔක්සිජන් වෙනවනම් කෝබෝල්ට්ගේ 2+ ඇමීන් එක කහ දුමුරු ටික වෙලාවකින් තැඹිලි දුමුරු වෙනවා වගේ ඔක්සිජන් වෙනවා. ඒ කියන්නේ AB උත්තරේ 39ට 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 40 සල්ෆර් සම්බන්ධයෙන් සත්‍ය මොකක්ද කියලා අහනවා. ඒකානතී රොම්බසිය S8 ආකාරයෙන් නැත මම කියලා දෙනවා සල්ෆර් බහුරූපයාකාර පහක් තියෙනවා. ඒකාන රොම්බසිය ඒකානතී සුවිකාර පිරිසල්ප කල්ලිසල්. ඔතන ස්පටික රූපී දෙන්නයි කවුද? රොම්බසියයි ඒකානතී. ඒගොල්ලෝගේ ස්පටික රූපී හින්දා S8 විවිධ දෙන ඔටුන හැඩති. S8 දෙන්න S8 විදිහ තමයි තියෙන්නේ. උත්පාදනයෙන් තේරෙන්නේ අසමානයි. ඔයාලට මම කියලා දීලා තියෙනවා වඩාත්ම අර ස්ථායි බහුරූපී ආකාරයේ එහෙම නැත්නම් අර සම්මත අවස්ථාවේ ඉන්න මූලද්‍රව්‍යයක එහෙම නැත්නම් වඩාත්ම ස්ථායි බහුරූපී ආකාරයේ කාබන් වල නම් මිනිරන් සල්ෆර් වල නම් වැඩිපුරම ඉන්නේ ස්ථායිම කෙන රොම්බසි. එයාලගේ උත්පාදනය දෙන්නේ ශුන්‍යයි. හැබැයි මිනිරන් වල කාබන් වල බහුරූපී ආකාර දෙන මිනිරන් දියමන්ත. මිනිරන්නේ වඩාත්ම වැඩිපුර ඉන්නේ. එයාගේ උත්පාදනය බිඳුවක් වුණාට දියමන්ත වල උත්පාදනය තියෙනවා. ඒ වගේම තමයි සල්ෆර් වල වඩාත්ම ස්ථායි රොම්බසි වල බිඳුවක් වුණාට අනිත් කටේ උත්පාදනය තියෙනවා. එතකොට ශුන්‍ය ලෙස ලියන්න මොකද්ද උත්පාදන එන්තැල්පියෙන් අසමාන වේ කියන එක හරිනේ. උත්පාදනයේ සමානයි අසමාන එකත් හරි. ඊට පස්සේ ඒකානදී සල්ෆ ස්පටික රූපී සල්ෆාකාරයක් ඔව් හරි. රොම්බසිය ඒකානදී ස්පටික රූපී ABC තුනම හරි. රොම්බසිය සල්ෆවල පමණක් උත්පාදනයේ ඩෙල්ටා H කියන්නේ උත්පාදන එන්තැල්පිය ශුන්‍යයි. ඒකානදීට අගයක් තියෙනවා. ABCD හතරම හරි උත්තරේ 5. උත්තරේ 5. දැන් ඔහොම එන්න අපි 11 කතා කරා 12 තිබ්බනේ 13ක් තියන්න 12 13 ගණන් දෙකක් නේ 14 තියරි ප්‍රශ්න ටික කරලා ඉවර ඊට පස්සේ අන්තිමට ගණන් ටික හරි 14 මෙන්න මේක මම ඔයාලට කියලා දීලා තියෙනවා ඩයි හැලජන් වල ඩයි හැලජන් කියන්නේ හැලජන් කියන්නේ 7 වෙනි කාණ්ඩේ ඩයි කියන්නේ දෙකයි ක්ලෝරින් හදන H2Cl2 Br2 I2 එයාලගේ බන්ධන දිග ගත්තොත් මම ඔයාලට කියලා දෙනවා බන්ධන දිග කියන්නේ Wi-Fi ලකුණු ඉස්සරහේ බන්ධන දිග කියන්නේ Wi-Fi ලකුණ වගේ හරි මෙහෙම තියෙන්නේ Wi-Fi ලකුණ ඕනේ Wi-Fi ලකුණ වගේ නේ බන්ධන දිගදී මෙහෙම ගමු නෑ Wi-Fi ලකුණ වගේ නේ බොරුවක් ඊයේ අර තනි බන්ධන දීත් බන්ධන කතාවනේ බන්ධන දිග මෙහෙමයි F2 ගත්තොත් බන්ධනයේ දිග කොහොමද ක්ලෝරීන් වගේ ගත්තොත් මෙහෙමයි. ඇයි? සයිස් එක ලොකු වෙද්දි බන්ධනේ දිග වැඩි වෙනවනේ. ඊට පස්සේ Br2 ගත්තොත් තව දික් වෙනවා. I2 ගත්තොත් තව දික් වෙනවා. බන්ධනේ දිග. ඇයි ඒගොල්ලෝගේ පරමාණු වල මේ පරමාණු ලොකුනම ඈතින් බන්ධනේ හැදෙන්නේ. එතකොට බන්ධනේ දිග වැඩි. එතකොට බන්ධන දිග ගත්තොත් FF ට වඩා CL බන්ධනේ දිගයි. ඊට වඩා Br බන්ධනේ දිගයි. I බන්ධනේ දිගයි. බන්ධනයේ දිග වැඩි කෙනාගේ ශක්තිය අඩුයි නේද ගොඩක් වෙලාවට.
එහෙමනේ ඔයගොල්ලෝ දන්නවනේ. දිග පැන්සලකුයි කොට පැන්සලක තිබ්බහම කඩන්න වැඩිපුරම ලේසි දිග පැන්සල. ඒ අනුව බන්ධන ශක්තිය අඩුම වෙන්න ඕනේ මෙයාගේ දිග වැඩිනේ. ඒතර බන්ධනේ පහස කරනකොට බන්ධන ශක්තිය අඩුයි. බන්ධන ශක්තිය කියන්නේ බන්ධනේ දෙන ශක්තිය. මෙයා කඩන්න දෙන ශක්තිය. F2 කොටයි කියන්නේ එයා කඩන ලොකු එෆෙක්ට් එකක් දාන්න ඕනේ හරිනම්. හැබැයි මෙතන පොඩි අපගමනයක් වෙනවා. ඔක තමයි කෙමිස්ට්‍රි වල අප්‍රිය වැඩේනේ. එයි හොඳට ඔන්න සම්බන්ධතාවය අරන් ඉඳි පොඩ්ඩක් ටැකපයින්. එතන දැන් මෙයා විතරයි ටැකපයින් හේතුව. අනිත් කට එහෙම වෙනසක් නෑ. එතන හේතුව වෙන්නේ මෙහෙම. දැන් ෆ්ලුවරින් ගත්තොත් මේ දෙනගේ බන්ධනේ කොටයිනේ. කොටයි නම් හරි ශක්තිමත් වෙන්න ඕනේනේ. ඔය මෙතන පොඩි අවුලක් වෙනවා. මෙයා කොට වුණාම මෙයාලගේ ගත්තොත් කොහොම ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. ෆ්ලුවරින්ගේ විද්‍යුත්තාව වැඩිම කෙනෙක්. ඒතර මේ වගේ කෙනෙක්ගේ මේකට ඉලෙක්ට්‍රෝන මේ කොල්ලොන්ගේ ළඟට ඉලෙක්ට්‍රෝන ගොඩක් පිරීලා. ඒතර ඉලෙක්ට්‍රෝන ඝනත්වය හරි වැඩි. ඒතර ඉලෙක්ට්‍රෝන දෙක ඇති වෙන මොන බලද? ආපස්සට විකර්ෂණද? විකර්ෂණ ඇති වෙනවා. එතකොට විකර්ෂණ ඇති වුණාම හිතන්න මේ වගේ බන්ධනයක් තියෙනවා. එයාම එහෙට අදිනවා, මෙහෙට අදිනවා, තල්ලු වෙනවා වුණාම මේ බන්ධනේ පොඩක් දෙදරනවා වගේ. දෙදරද්දි මේ බන්ධනේ චුට්ටක් එහෙට මෙහෙට පැද්දිලා චුට්ටක් දුර්වල වෙනවා. අර හරිනම් කොටම කෙනාගේ බන්ධනයේ ශක්තිමත් බව වැඩි වෙන්න ඕනේ. චූඩියෝ පැන්සලක් කඩන්න අමාරු වෙන්නේ. ඒ උනාට මෙතන අර ඉලෙක්ට්‍රෝන වගේ තියෙන විකර්ෂණයේ හින්දා මේක දෙදරන කියන චුට්ටක් මේ බන්ධනයේ ශක්තිය අර ස්ට්‍රෝං ගතිය අඩු වෙනවා. ඒ හින්දා බන්ධන ශක්තිය තියෙන්නේ මෙහෙමයි. අනිත් කට්ටියගේ වුණක් නෑ. අනිත් කට්ටියගේ එහෙමයි. මොකද මේම කණ්ඩේ පල්ලයට බන්ධනේ දිග වැඩි වෙනවා. දිග වැඩි වෙනවා නම් ශක්තිය ඉන්න අඩුයි. අඩුව බන්ධන ශක්තිය තියෙන I2 වල. වැඩිම තියෙන Cl2 වල. ඊට වඩා Br2 හොඳට මතක තියාගන්න F2ට හම්බෙන්නේ තුන්වෙනි පොසිෂන් එකේ. F2 අඩුම අඩු නෑ I2 වඩා චුට්ටක් වැඩි. හරි. මෙතන Cl2 තමයි වැඩිම කෙනා. මොකද වෙන්නේ? අසමාන තරයකට දැන් බන්ධන ශක්තිය වැඩි වෙන්නේ. වැඩිම Cl2 Br2 I2 නේද? දැන් ප්‍රස්ථාරයෙන් අහලා තියෙන්නේ ප්‍රස්ථාරය හැඩේ කොහොමද එන්නේ නේද? වැඩිම Cl2 ඊට වඩා Br2 I2 උනහම මොකද තියෙනවද? Cl2 Cl ඊට පස්සේ Br2 අඩුම I2 ඔය මැද දෙකගෙන තියෙන්න ඕනේ F2 F කොහොමද? ඒකට ඔය වගේ ප්‍රස්ථාරයක් තියෙන්නේ මේ මැදයාගේ. ඒකට ඔය වගේ ප්‍රස්ථාරයක් තියෙන්නේ දැන් ওই තුන්වෙනි ස්ථානයේ ඉන්නවා කියලා හොඳට මතක ගන්න අවශ්‍ය නැහැ. ඔය දැනගන්න ඕනේ. වැඩිම මෙහෙම කාණ්ඩේ පහට ඔහොම වෙද්දී ඔහොම අඩු වෙනවා බන්ධන ශක්තිය. දිග වැඩි වෙද්දී ශක්තිය අඩු වෙනවා. ෆ්ලුවරින් කර අන්එක්ස්පෙක්ටඩ් විදිහකින් අර බලාපොරොත්තු නොවුණු විදියට. හරිනම් මෙහෙම වෙන්න ඕනේ. හරිනම් වෙන්න ඕනේ. ෆ්ලුවරින්ගේ බන්ධනේ කොටමෙන්ද ශක්තිය ගොඩක් වැඩි වෙන්න ඕනේ. හැබැයි හිතුවට වඩා අර ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ පිළිලා ඇතින විකර්ෂණයෙන් දෙක දුර්වල වෙලා චුට්ටක් බන්ධන ශක්තිය අඩු වෙනවා. ඒක තමයි ජාතකන්නේ. තුන්වෙනි ස්ථානයේ ඉන්න අපි චුට්ටක් මීට වඩා පල්ලෙහාම මාක් කරනවා. පොඩ්ඩක් මතක තියාගන්න වැදගත් පොයින්ට් එකක්. ඔයාලගේ MCQ පොයින්ට්ස් උතර යන්න. MCQ පොයින්ට්ස් එක පොතක් හදාගන්න කිව්වොත් ඒ MCQ පොයින්ට්ස් පොතේ යන්න ඕනේ කරු. හරි. එතකොට උත්තරේ 5නේ. 14ට 5. සෝරි 14ට 5 නෙමෙයි. 2 14ට 2. 14ට 2. හරි. ඊළඟට 15 වෙනි එක පහත ප්‍රකාශනයේ අසත්‍ය වන්නේ තනි පියවර ප්‍රතික්‍රියාවක ස්ටොයිකියෝමිතිය පෙළ ලෙස ගන්න පුළුවන්. ඕවා හරි තනි පියවර නම් ඔයා දන්නවා. තනි පියවර නැත්නම් මූලික ප්‍රතික්‍රියාවක ස්ටොයිකියෝමිතිය අපිට පෙළ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක හරි. අසත්‍ය ගහන්නේ ශුන්‍ය බල ප්‍රතික්‍රියාවක් කාලයේ ගතයේදී අර්ධායු කාලය අඩු කරගනි. ඒ උත්තර තියෙනවා මේක තේරෙන්නේ නැහැ වගේ එකපාර. අර එහෙම තමයි අපි අසත්‍ය ප්‍රකාශයක් අහද්දී දන්නේ තියක් තියෙනවා. මොකද හතරක් හරි එකයිනේ අසත්‍ය. එතකොට අපි බලමු. අර්ධායු කාල නියතයක් වන්නේ පළමු පෙළ ප්‍රතික්‍රියාවල පමණි. ඔයා දන්නවා පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධායු කාලය වෙනස් වෙන්නේ t half සමාන වෙනසම 6.9 කියන විදිහම k හින්දා ඉතින් පළමු පෙළ ප්‍රතික්‍රියාව. පෙළ 1යි නම් අර්ධායු කාල සමීකරණය. පෙළ බිඳුවයි නම් t half කියන්නේ ආරම්භක සාන්ද්‍රණයකදී දෙගුණයක් සීග්‍රතා නියතයි. ඒතර මෙයාලට සාන්ද්‍රණය බලපානවනේ කාලයත් එක්ක සාන්ද්‍රණය අඩු වෙනවා. කාලයත් එක්ක සාන්ද්‍රණය අඩු වෙද්දී අර්ධායු කාලයත් අඩු වෙනවා. හරි. හැබැයි මෙයාලට සාන්ද්‍රණය බලපාන්නේ නැති හින්දා පළමු පෙළ ප්‍රතික්‍රියාව අර්ධායු කාලය නියතයි. එතකොට 1 හරි 3ත් හරි අපි දෙක ගාම දන්නේ. ප්‍රතික්‍රියාවල භෞතික ස්වභාවය මත ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය දාපන්න ඕලේ කාලෙත් දාන අර කැටයක් දානකට කුඩු දැම්මාම අර වැඩිපුර පෘෂ්ඨවර්ග බලයක් හම්බෙලා ශීඝ්‍රතාවය වැඩි වෙනවා.
පහත් හරි. 4. පළවෙනි ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය වැඩි වෙද්දී අර්ධායු කාලය වැඩි වැරදිනේ. පළවෙනි ප්‍රතික්‍රියාව අර්ධායු කාලය සාන්ද්‍රණය තරඳා පවතින්නේ නැහැ. ඒක තමයි වැරදි. ඒක 4 වැරදි. දෙවෙනි එකට ආවොත් දෙවෙනි එකේ ශුන්‍ය බල ප්‍රතික්‍රියාවක අර්ධායු කාලය ඉතින් එන්නේ කාලය යද්දී සාන්ද්‍රණය අඩු වෙනවා. සාන්ද්‍රණය අඩු වෙද්දී අර්ධායු කාලය අඩු වෙනවා. එහෙනම් දෙකක් හරි. උත්තරේ 4 15ට 4. 16 දීද්‍රව කූර්ණය ශූන්‍යයි. දීද්‍රව ගූර්ණයක් සහිතගෙන දීද්‍රව ගූර්ණයක් තියෙනවද නැද්ද කියලා හිතන්නේ කොහොමද? හැඩේ ඇඳලා සංප්‍රයුක්ත බලයක් තියෙනවා නම් දීද්‍රව ගූර්ණයක් තියෙනවා. CO2 ඇඳලා මෙහෙට ගත්තොත් මේ සංප්‍රයුක්ත බලය මෙහෙට බලය කැපුණා සංප්‍රයුක්තයේ R කියලා ගත්තොත් ඒක බිඳුව. මම මේ සංප්‍රයුක්තය තමයි R කියලා ගන්න බිඳුව. KI දැන් මෙහෙමයි. KI ගත්තොත් දැන් අපි මේ හැඩ අඳින්නේ සහසමිති බඳ හදන කටිය. KI ගත්තොත් මේ ආයනිකයි. මෙයාලට දීද්‍රව ගුණය කතා කරන්නත් බැහැ. දීද්‍රව ගුණය කියලා අපි කතා කරන්නේ චුට්ටක් ධන චුට්ටක් ඍණ විදිහට බෙදෙන කට්ටියටනේ. සහසංයෝජන බඳ නැද්ද කට්ටිය. මෙයාලට කතා කරන්නේ නැහැ. එහෙනම් මෙයාලගේ දීද්‍රව ගුණය කතා කරන්න බැහැ. ඕසෝන් ගත්තොත් මේ වගේ චූටි අපි ගන්න මෙහෙම දාමු. බස් එනවා මන්ද. හරි. ඔය වගේ හැඩයක් තියෙනවා. CH4 ගත්තාම චතුස්තලයයි වටේ හතරම සමානයි. දීද්‍රව ගුණයක් නෑ. R නිසා සංප්‍රයුක්ත බිඳුවක් හින්දා. BCl2 ගත්තාම සංප්‍රයුක්තය මෙහෙට කැපුණා R බිඳුව. එතකොට මෙයාට දීද්‍රව ගුණයක් නෑ, මෙයාට නෑ, මෙයාට නෑ, මෙයාට නෑ. මෙයාට තියෙනවා. ඔයාලට මම කියලා දෙලා තියෙනවා ඕසෝන වල චූටි දීද්‍රව ගුණ තියෙනවයි කියන්නේ. ඒකට හේතුව මෙහෙමයි. ඔය දීද්‍රව ගුණයට බලපාන ඔය අයන වලට කැඩෙන සීන් එකනේ. හරි. අයන වලට කැඩෙද්දී මේ ආරෝපණ වෙන්වන ගතිය තමයි ඒකට බලපාන්නේ. එතකොට මෙයාගේ චුට්ටක් අර ආරෝපණ කැඩෙන ගතියක් තියෙනවනේ. ඒක චූටි දීද්‍රව ගුණයක් තියෙනවා. ඒක පොයින්ට් එකකට මතක තියාගන්න වැදගත්. හොඳ A+ එකට වගේ යන පොයින්ට් එකක් චුට්ටක් මතක තියෙන්න ඕනේ. හරි. දීද්‍රව ගුණයක් තියෙන්නේ ඕසෝන් වල. එතකොට මෙහෙමයි දැන් අර ලකුණු පේපර් එකක් ගත්තාම ලකුණු 20ක් 15ක් 25ක් ලෙවල් එකේ ඉන්න කෙනෙක් මෙයා මතක තියාගන්න ලොකුවට දාගන්න එපා. මතක තිබ්බොත් ඒක බෝනස්. ඒ වගේ කෙනෙක් අර උගලන්ට පහසුවෙන් ගන්න පුළුවන් ලකුණු ටික හදගෙන ඉන්න. අර හොඳට දැන් මේ විදිහට වැඩ කරන්න ඇවිල්ලා නෝමලි මැට්‍රික් කරගෙන A1ක B1 මට්ටමේ ඉන්න කෙනෙක්ට ඕන නම් මේක මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ C3N2O ට අනින්න පුළුවන් ස්ථායී විවේක සලකන්න ඕනේ. සරලයි ඒක. සැකිල්ල දිගට තියෙනවා. වැඩේ තවත් ලේසි. වඩාත්ම ස්ථායී විවේක සලකන්න ඕනේ. ඉතින් වඩාත්ම ස්ථායී වෙන්න නම් මම මෙතන ඔක්සිජන් වෙනස් වෙන්නේ නැති ඉන්න මෙතනට කොහොම දාගන්න. මෙතනටත් කොහොම දාගන්න. සංයෝජතාවය කියන්නේ මෙන්න මෙහෙම. චුට්ටක් දාන්න නැත්නම් ලියා ගන්න. සංයෝජතාවය කියන්නේ සාධන බන්ධන ගණන එකතු කරනවා ආරෝපණය ඒ අදාළ පරමාණුවේ ආරෝපණය හැබැයි ලකුණ සලකන්නේ ලකුණ නොසලකයි ලකුණ සලකන්නේ යාගේ ලකුණ සලකන්නේ එනෝ මෙයා බන්ධන දෙකයි ආරෝපණය බිඳුවයි 2.2 සංයුක්තය 2 සංයුක්තය 2 මම නිකන් ඒක පොඩ්ඩක් පැහැදිලි වෙන්න පොඩි තව උදාහරණයක් කියලා දෙන්න. NH4+ ගත්තොත් මෙහෙමනේ. N ගේ සංයුක්තාවය අහනවා. බන්ධන 1 2 3 4යි බන්ධන 4යි. බන්ධන 4යි ආරෝපණය එකතු කරන ලකුණට ආරෝපණය 1යි දැන් 5යි. සංයුක්තය 5යි. සංයුක්තය 5යි. මොනවද සංයුක්තය 5යි. මෙතන ඒක නෙමෙයි මෙතන හරිය ඔක්සිජන් ගේ සංයුක්තය 2යි 14 2 14 2 14 2 18 18 සාන්ද්‍ර ඇමෝනියා තුළ දිය වෙන්නේ නැත්තේ කවුද? දැන් මෙහෙමයි ඔය සංයෝග ගොඩක් තියෙනවනේ. බලන්න සිල්වර් ක්ලොරයිඩ් තනුක සාන්ද්‍ර දෙකේම තියෙනවා. සිල්වර් බ්‍රොමයිඩ් තනුකයේ දිය වෙන සාන්ද්‍රයේ දිය වෙනවා. සිල්වර් නයිට්‍රේට් ගත්තොත් දැන් අපි දන්නේ නැහැ. හරි සිල්වර් ඔක්සයිඩ් උත් දන්නේ නැහැ කියලා හිතන්න.
ඉතින් පැහැදිලිව දී වෙන්නේ නැති කෙනෙක් ඉන්නවනේ. AGI සාන්ද්‍රගේ දී වෙන්නේ නැහැ, තනුගේ දී වෙන්නේ නැහැ. උත්තරේ 5. එතකොට අර දෙන දී වෙනවා කියලා මතක තියාගන්න සුට්ටක්. දැන් ප්‍රශ්න කරලා අද්දකින් ගන්න. 18ට 5. 19 ඇමෝනියා නිෂ්පාදනයේදී භාවිතයට ගන්න නැත්te මොනවද අහනවා? යකඩ උත්ප්‍රේරක ගන්නවා, K2 උත්ප්‍රේරක වර්ධක, CH4 ගන්නවා මොනවාටද? H2 හදාගන්න. ඊටාම ඉහළ පෙනෙන ඊටාම ඉහළ උෂ්ණත්වය. දැන් මෙහෙම. තර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් MC එකක් ගහද්දී අපි ගහන්න ඕනේ වඩාත්ම නිවැරදි උත්තරේනේ. ඒතකොට ඊටාම ඉහළ පීඩන ගන්නෙත් නැහැ. ඊටාම ඉහළ පීඩන කියලා මෙතන අදහස් කරන්නේ මෙහෙමයි. දැන් පීඩනය ඇමෝනියාට ගන්නේ 250ක වගේ ඉහළ පීඩනයක්නේ. හැබැයි අපි ගත්ත අනවශ්‍ය ලෙස ඉහළ පීඩන ගන්නනේ. ඒතර ඔයා ඒකත් එක්ක පටල ගන්න එපා මේක. එතන ඉතාම ඉහළ පීඩනය කියලා අදහස් කරන්නේ ඉහළ පීඩනයක්. 250 කියන්නේ සාමාන්‍ය වායුගෝල පීඩන වල 250 වෙනි. ඒතර ඒක ගොඩක් ඉහළයිනේ. ඊටත් වඩා ඉහළ පීඩන ගන්න නැහැ කියලා මම කියලා දුන්නා. හරි. එතකොට මේ වගේ උපකරණ නඩත්තුවල වියදම වැඩිනේ. දැන් මෙතන එතකොට ඉතාම ඉහළ පීඩන ගන්නවා කියලා ගන්න වෙනවා. මොකද ඉතාම ඉහළ උෂ්ණත කවදාවත් ගන්න නැහැ. මොකද උෂ්ණත්වය විදිහට ගන්නේ 400 සෙල්සියස් උෂ්ණත්වය. ප්‍රසස් උෂ්ණත්වය. එහෙනම් ඉතාම ඉහළ උෂ්ණත කවදාවත් ගන්න නැහැ. ඒ තමයි උත්තරේ 19ට 19ට 20. ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණයේ තාප දායක නොවන්නේ කාගේද කියලා අහලා තියෙනවා. ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණයේ තාප දායක නොවන්නේ කාගේද කියලා අහලා තියෙනවා. ඉතින් කලිනුත් හම්බුණා කාගේ තාප දායක නෙවන්නේ? දෙවෙනි කාණ්ඩේ, පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන්, අටවෙනි කාණ්ඩේ. ඒතර ස්ට්‍රොන්ටියම් කියන්නේ දෙවෙනි කාණ්ඩේ උත්තරේ 20ට 1. අනික තියෙන ප්‍රශ්නේ. 21. සාන්ද්‍ර NaOH එකට දිය වෙනව නම් අනිවාර්යෙන්ම මේක උභයගුණික හයිඩ්‍රොක්සයිඩයක් වෙන්න ඕනේ. උභයගුණික හයිඩ්‍රොක්සයිඩ 7ක් තියෙනවා. උභයගුණික ලෝහ පහ හදන හයිඩ්‍රොක්සයිඩ 5යි, කෝබෝල්ට්, ක්‍රෝමියමුයි කෝබෝල්ට් කියන කට්ටියගේ ලෝහය උභයගුණික නැතුණාට හයිඩ්‍රොක්සයිඩ් උභයගුණික. ඒතර වෙන්න පුළුවන් උත්තර NaOH එකට දිය වෙනවා නම් අනිවාර්යෙන්ම උභයගුණික හයිඩ්‍රොක්සයිඩ්, සිංක් හයිඩ්‍රොක්සයිඩ්, කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ්, ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න පුළුවන් උත්තර. එක හෝ දෙක හෝ පහ. ඔතනින් සිංක් හයිඩ්‍රොක්සයිඩ් වැඩි සාන්ද්‍රය මොඩිය අතර දිය වෙලා ඇමින් එක හදනවා, කෝබෝල්ට් ඇමින් එක හදනවා, ඇලුමිනියම් ඇමින් එක හදන්නේ නැහැ. එහෙනම් 21කට 5. 21කට 5. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් 21කට 5. 22 ඔක්සිකරණය හා ඔක්සිහරණය ගැන සත්‍ය නොවන්නේ එකිනෙකට සමගාමී වෙනවා හරි. සමස්ථානික වල ඔක්සිකරණ ඔක්සිහරණ හැකියාව වෙනස් නොවේ. ඒක චුට්ටක් තියෙනවා පැහැදිලිනේ අපිට වගන්ති. ඉලෙක්ට්‍රෝන හෝමාරු තමයි පැහැදිලි වෙන්නේ ඒක හරි. ආවර්තක දකුණේ සිට වමට ඔක්සිකරණ හැකියාව අඩුයි. කියන මෙහෙම. මෙහි නම් මෙහෙට එද්දී ඔක්සිකරණ හැකියාව අඩුයි. වැරදිනේ. මෙහෙට යද්දි ලෝහනේ හම්බෙන්නේ. ඒතකොට ලෝහ ඔක්සිකරණය වෙන්න කැමති. හඳා ඒක වැරදි යන්න. 22 හතරින් උත්තරේ තමයි වැරදි. පැහැදිලි වැරදි උත්තරයක් හම්බුණා. පැහැදිලි වැරදි උත්තරයක් හම්බුණා. ඉතින් අනිත් කටිය හරි වෙන්න බෑ. කාණ්ඩ එක පහට ඇද්ද ඔක්සිකරණ හැකියාව වැඩි වෙනවා නේ. ඔක්සිකරණ හැකියාව කියන්නේ ඉලෙක්ට්‍රෝන පිටකිරීම හැකියාව වැඩි වෙනවා. මොකද අරේ වැඩි වෙන කිව්වේ. පාස් ඉලෙක්ට්‍රෝන ගලවන්න පුළුවන්. මූලද්‍රව්‍ය සමස්ථානික වල ඔක්සිකරණ ඔක්සිහරණ හැකියාව වෙනස් නොවේ. ඔව් නේද? දැන් අපි ගත්තොත් ප්‍රතික්‍රියා ලියද්දී ඔයා සමස්ථානික ගැන හිතන්නේ නැහැ නේද? රෙඩොක්ස් ප්‍රතික්‍රියා ලියද්දී නිකන් ලියනවනේ. එතකොට එහෙම බලපාන්නේ නැහැ කියලා හිතන්න. හරි ඒක චර්පසි. ඒක වගන්තියක් ලොකුවට සලකන්න අවශ්‍ය නැහැ. අර 22කට 4. 22කට 4. 23. ඒක ගාණක්නේ. එක තියන්න 24ට එන්න. 24 ඉතින් අහන C6යි H5යි රිත්ත බන්ධන CH Hg2+ තනුක සල්ෆියරික් දැම්මම ඔයා දන්නවා C6යි H5යි ඔතන කීටෝනයක් එනවා මෙහෙම. ඒකට සිංක් Hg සාන්ද්‍රය SCl දැම්මම කියන්නේ ලෙවෙන්සන් ඔක්සිහරණය. එතකොට C6යි H5යි ඔක්සිජන් අයින් වෙනවා බන්ධන හතරට H දෙකක් ආවා CH3. ඔය විදිහට උත්තරයක් තියෙනවා. උත්තරයක් 24ට 4, 22ට 4, 23ට 4 අපි තුන්දාම සාකච්ඡා කරන්නේ 22ට 4, 24ට 4, 25 විශේෂිත තත්ත්වයට තේදී බේරියම් D2ත් එක්ක ප්‍රතික්‍රියාවක්. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයා බේරියම් H2 එක ප්‍රතික්‍රියාව නම් ලියන්න දන්නවනේ. එතකොට හම්බෙන්නේ බේරියම්ගේ හයිඩ්‍රයිඩ් දෙක. හරි. බේරියම්ගේ හයිඩ්‍රයිඩ් එක. බේරියම් හයිඩ්‍රයිඩ් නෙවෙයි ඉතින් මොකක්ද මේක? ඔව් බේරියම් හයිඩ්‍රයිඩ් එක. ඊට පස්සේ බේරියම් හයිඩ්‍රයිඩ් එක ජලයට දැම්මම ලෝ හයිඩ්‍රයිඩ් එකට දැම්මම හයිඩ්‍රොක්සයිඩයයි H2 වායුවයි පිට වෙනවා. මෙතන කියන්නේ
BaD2 H ගේ සමස්තන කියන ඩියුටීරියම් ජලයට දැම්මම මොකද ලැබෙන්නේ කියලා අහනවා. මෙතන අයන කඩන්න Ba2 D minus මෙතන තියෙන්නේ Ba2 H minus වගේ මෙතන තියෙන්නේ D minus H plus OH minus අයන මාරු කරන්නේ මෙයයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් H plus එක D HD නේද හැදෙන ඵල 25ට දෙක 25ට දෙක 25ට දෙක සරලයි 25ට දෙක 26 26 ආයෙ දෙනවා මෙන්න මෙහෙම 36යි H5යි ත්‍රිත්ව බන්ධන C 36යි H5යි එයාට තනුක සල්ෆියුරික් Hd2+ අනිවාර්යෙන්ම දැන් මේකේ පයි බන්ධන වෙලා H වැඩි පැත්තක් නේද එතන කැමැති පැත්තකට H හයි කරනවා කැමැති පැත්තට ඔක්සිජන් හයි කරනවා මම මේම හයි කරනවා 36 H5 කියන බෙන්සින් වලල්ලක් තියෙනවා කලින් නම් බෙන්සින් කියලා දාගන්න නැත්නම් මොකද යනවා FeBr3 මෙතන තාම දැන් බෙන්සින් දාගන්න වෙනවනේ මොකද මේක එකපාරම හිතන්න අමාරු වෙන්නේ ඒ හින්දා අපි බෙන්සින් වලල්ල දාගත්තොත් මෙයාම ලියන්න පුළුවන් බෙන්සින් වලල්ලත් එක්ක ලියාගත්තොත් 36 H5 කියන බෙන්සින් ත්‍රිත්ව බන්ධන O CH2 මේක මෙයාට Br2 FeBr3 දැම්මම වෙන්න ඕනේ ඔය බ්‍රෝමීන් දීලා හයි වෙන්න ඕනේ බෙන්සීන් වටේ දැන් මෙහෙමනේ ඔයාලට එන ප්‍රශ්නයක් ඉන්නවා මෙතනක් තියෙනවා බෙන්සින් මෙතනක් තියෙනවා බෙන්සින් දැන් කොතන බෙන්සින්ද හයි වෙන්නේ නැත්නම් දෙකටම හයි වෙනවා දැන් මෙතන නම් ඔයාලට පේනවා හැම වෙලේම බ්‍රෝමීන්ලා මේ බෙන්සින් දෙකටම හයි වෙලා තියෙනවානේ එහෙනම් ඔයාලට ඒක හිතන්න අවශ්‍ය නැහැ මෙතන හිතන්න තියෙන්නේ මෙතන බ්‍රෝමීන් හයි වෙන්නේ කොතනටද මෙතන හයි වෙන්නේ කොතනටද දැන් ඒක කොහොමද චෙක් කරන්නේ ඔයා දන්නවා ඕතපරා යමු කාරක සීන් එක මේ පැත්තෙන් බැලුවහම සීදිත්ත බන්ධන ඕකාණ්ඩය කියන්නේ මෙටා යොමු කාරකයක් නේ එහෙනම් මේ පැත්තෙන් බෙන්සීන්ට Br හයි වෙන්න ඕනේ මෙටා යොමු කාරකේ මෙටා ස්ථානය මේ පැත්තෙන් ගත්ත නිකන් ඇල්කිල් කාණ්ඩයක් වගේනේ මේ පැත්තෙන් හිතුවහම එනවා හිතන්නද එතකොට හම හයි වෙන්න ඕතපරා ස්ථානය ඔය විදිහට ගත්තොත් උත්තරය හයි වෙලා තියෙනවා මෙන්න මෙහෙම එකක් කොහොමද තියෙන්නේ බෙන්සීන් සීදිත්ත බන්ධනෝ CH2 කොහොමද තියෙන්නේ මෙටා ස්ථානයනේ නම් මෙටා ස්ථානයේදී මම එකක් ඇරලා එකක් කියන්නේ මේක නැතුව මේ වගේ ස්ථානය හයි වෙන්න පුළුවන් බ්‍රෝමීන් එක මෙතන හයි වෙලා තියෙන්නේ මේ විස්තරය මෙහෙම හයි වෙන්නත් පුළුවන් මෙතන හයි වෙන්නත් පුළුවන් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි එහෙනම් 26ට උත්තරේ 5 26ට උත්තරේ 5 26ට උත්තරේ 5 27 අන්න මම ඔයාලට අද කිව්වේ කාබනික හඳුනා ගැනීම පරීක්ෂණ එකක් තියෙනවා කියලා X නැමැති කාබනික සංයෝගයේ පහත රසායනික පර්යාසවලට භාජනය වෙනවලු X කවුද කියලා අහනවා බ්‍රෝමීන් දියර අවර්ණ කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඇල්කීනයක් වෙන්න බෑ ඇල්කයිනයක් වෙන්න බෑ බ්‍රෝමීන් දියර අවර්ණ නොකරයි නම් ඔය උත්තරේ ඇල්කීනයක් තියෙන්න බෑ මොකද ඒගොල්ලෝ අවර්ණ කරනවා ඇල්කයිනයක් වෙන්නත් බෑ ෆීනෝල් වෙන්න බෑ ඇන්ලීන් වෙන්න බෑ එතකොට පළවෙනි උත්තරේ විය හැකියාවක් තියෙනවා ඇල්කොහොලයක් දෙවෙනි එක වෙන්න බෑ ඇල්කීනයක් ඩබල් බොන්ඩ් එකක් තියෙනවා තුන්වෙනි එක ඇල්කීනයක් වෙන්න බෑ 4 5 වෙන්න පුළුවන් එතකොට 1 4 හෝ 5 තමයි උත්තර 1 4 හෝ 5 තමයි උත්තර වෙන්න පුළුවන් H+ KMnO4 අවර්ණ කරනවා කියන්නේ මෙහිමනේ උත්තර රෙඩොක්ස් සිද්ධිය ඔයා H+ KMnO4 දැම්මේ ඔක්සිකරණ වලටනේ උත්තර වලට මතක් වෙන්න ඕනේ පර්මැංගනේට් දම් පාටයි අවර්ණ වෙනවා කියන්නේ පර්මැංගනේට් ඔක්සිහරණය දැන් මෙතන ඉන්නනේ කාබන් සංයෝග ඔක්සිකරණය වෙන්න පුළුවන් මොකද පර්මැංගනේට් අවර්ණ කරනවා කියන්නේ ඒකේ තේරුම අනිත් පැත්තට මෙතන ඉන්නවා කිසියම් සංයෝගයක් ඔක්සිකරණය විය හැකියි 1 4 5 උත්තර වලින් පැහැදිලිවම හතරෙනි උත්තරේ ඉන්නේ කීටෝනයක් යට ඔක්සිකරණය වෙන්න බෑ එහෙනම් 1 හෝ 5 තමයි වෙන්න පුළුවන් එකේ ඉන්නේ උත්තරේ පැහැදිලිවම 1 හෝ 5 මේ වගේ එකක් කරන්න නැත්නම් උත්තර අයින් කරන ක්‍රමවේදය පළවෙනි එකෙන් බැලුවා බ්‍රෝමීන් දෙක විවරණ කරන්න නැත්නම් ඇල්කීන ඇල්කයින වෙන්න බෑ 3 5 3 2 අයින් කරන්න එහෙනම් උත්තර වෙන්න පුළුවන් උනේ 1 හෝ 4 හෝ 5 දෙවෙනි එකෙන් H+ KMnO අවර්ණ කරනවා නම් 4 කියන්නේ කීටෝනයක් එයාට ඔක්සිකරණය වෙන්න බෑ එහෙනම් 4ක් වෙන්න බෑ දැන් 1 හෝ 5 තමයි උත්තර
සෝඩියම් එක ප්‍රතික්‍රියා නොකරයිලු. දැන් මෙහෙමනේ. CH3 CH2 CH2 OH ගත්තොත් කොහොමද? අනිත් කරා CH3 CH2 CH2 මේක ඇල්ඩිහයිඩයක් මේක ඇල්කොහොලයක්. ඔයා චුට්ටක් මතක තියාගන්න. මෙතනින් මේ ඇල්කොහොලේ සෝඩියම් එක ප්‍රතික්‍රියා වෙලා මෙහෙම ඵලයක් හදනවා CH3 CH2 CH2. මෙතන ඉන්නේ H එක ඇල්කොහොලේ චුටි ආම්ලිකතාවය තියෙන ඉතා චුටි ආම්ලිකතාවය. එයා H එක H+ විතර ගැලවෙම O- වෙනවා. මෙතන සෝඩියම් එක ලඟ වෙලා මෙහෙම එකක් හැදෙනවා. සෝඩියම් එක ප්‍රතික්‍රියා කරනවා මෙයන්. ප්‍රතික්‍රියා නොකරන මෙයා තමයි උත්තරේ. උත්තරේ 27ට 4. 27ට 4 නෙවෙයි සොසිරි 4 නෙවෙයි 5. 27ට 5. එක හෝ පහ වෙන්නවා එක දැන් බෑ කිව්වා නම් 5. 27ට 5. 27ට 5. 28 ගානක් තියන්න 29. ඔන්න ආයි ඔයාලට අද හම්බුණු සමාවයක වල හඳුනා ගැනීමේ ප්‍රශ්නය. 29. එල්නම් කාබනික සංයෝගයේ sp3 පරමාණු 3ක් තියෙනවා නම් ඔයාලට තේරුම් ගන්න ඕනේ තනි බන්ධන තියෙන කාබන්ලා 3 දෙනෙක් ඉන්න. තනි බන්ධන විතරයි තිත්ත බන්ධන තිත්ත තියෙන බෑ. sp2 පරමාණු 6ක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඩබල් බොන්ඩ් කාබන් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍රශීල එක ඉතා පහසුවෙන් ප්‍රතික්‍රියා වෙනවා නම් අනිවාර්යෙන් තෘතීයික මධ්‍යස්ථාරයක් වෙන්නත් ඕනේ. ඒ අනුව පැහැදිලිවම ඔබේ තියෙන C6H5 එකමකට බෙන්සීන් වල මතක් වෙන්න ඕනේ. ඔගේ බෙන්සීන් වල ගත්තොත් මම ඔයාලට කියලා දෙන්න තියෙනවා බෙන්සීන් වල කාබන් 6 තියෙන්නේ කොහොමද? ඕකේ එකක් හැර එකක් මේව 5 බන්ධන තියෙද්දි එක කාබන් කෙනෙක් මුහුන් කරන sp2 වෙනවා. එතකොට මේ හැමෝගෙම sp2 මුහුන් කරන වෙච්ච කාබන් 6ක් ඉන්නවා. දැන් මේ 6 දින මේ බලලා ඇතුලේ. ඒක හරියි. ඊට පස්සේ sp3 තුනකුත් ඉන්න ඕනේ. ඊට පස්සේ මේක ඇල්කොහොලයක් වෙන්නත් ඕනේ. ඒක තෘතීයික වෙන්නත් ඕනේ. දැන් මේ වගේ එකක් නේද වෙන්න පුළුවන්. ඔය වගේ එකක් උත්තරයක් දෙන්න තියෙන්නේ මොකේද? C6H5යි COA CH3 දෙකේ උත්තරේ දෙක. ඉස්සරහට උත්තරේ දෙක. එක සරල එකක් ඉස්සරහට උත්තරේ දෙක. 29ට උත්තරේ දෙක. දැන් තව මොකද ඉතුරු නැහැ දැන් 30 ගාන හදමු වෙනවා. ඊට පස්සේ ඉතුරු ගන්න ටික නේ 30 වෙනි ගාන. දැන් බන්ධන විකරණ එන්තැල්පිය ගැන අහලා තියෙන්නේ. ඕක ආකාර දෙකකට හදන්න පුළුවන්. එක්කෝ අර මම කියලා දෙන්නේ බන්ධන විකරණ එන්තැල්පිය විතර තිබ්බම ගාන හදන්න පුළුවන්. කැඩුණු බන්ධන වලින් අඩු කරනවා හැදුණු බන්ධන කියලා හදන්න පුළුවන්. නැත්නම් චක්‍රය දහනවා කියන්නේ. එතකොට හැමෝටම තියෙන්නේ. ආ. ජලයේ උත්පාදනය දැන් විදිය තියෙනවා නේද? මම ජලයේ උත්පාදනයට අදාළ ප්‍රතික්‍රියාව දෙනවා. H2 gas O2 gas මෙතන මවුලයක් හදනකොට මෙතන භාගය. එතන මේ උත්පාදනයට දාන ශක්තිය ඍණ 249 ලු. දැන් කරන්නේ චක්‍රය දිනවල අපි කරන්නේ ගාල්දික දාතක සම්බන්ධ කරනවා. HK බන්ධන විකටනය කියන්නේ H ගත්තොත් H2 වලගේ H ඉන්නේ මෙහිමනේ. තනි බන්ධන කැඩෙනවා. කැඩුනහම H පරමාණු දෙකක් හම්බ වෙනවා. කැඩලා තියෙන එක මවුලයක් හින්දා මවුලයක් කැඩෙන අවශ්‍ය ශක්තිය දීලා තියෙනවා 433. O2 ගත්තොත් ඩබල් බොන්ඩ් එකක් ඉන්නේ මවුලයක් කැඩුනොත් තමයි O පරමාණු දෙකක් හම්බෙන්නේ භාගයක් කැඩුනොත් එක O පරමාණුවක් හම්බෙන්නේ. තේරෙන්න ඕන. මවුලයක් කැඩුවොත් මේ ඉතින් මවුලයක් කැඩුවොත් O පරමාණු දෙකක් හම්බෙනවා. හැබැයි මවුල භාගයක් කැඩුවොත් O පරමාණු එකයි හම්බෙන්නේ. ඒ අනුව මවුලයක් කඩන්න අවශ්‍ය ශක්තිය 492යි නම් මවුල භාගයට කරන එකෙන් භාගය. එකෙන් භාගය. හරි. ඔව් එකෙන් භාගය. ඊට පස්සේ දැන් මේක චක්‍රය සම්පූර්ණ වෙන්න නම් චක්‍රය සම්පූර්ණ වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ පැත්තේ ගීතලයක් වදින්න බලන්න මොකක්ද අහලා දෙන්නේ OH වල බන්ධන විකරණය තැල්පී ජල අණුවක් හැදිලා තියෙන මෙහිමනේ මේකේ OH බන්ධන දෙකක් තියෙනවානේ එහෙනම් ජල අණුවක් කැඩුවොත් OH බන්ධන දෙකක් හයි වෙනවා දෙගුණයක් OH බන්ධනය කරන්න අවශ්‍ය ශක්තිය x කියලා ගමු 2x එහෙනම් h නියමේ දාන්න පුළුවන් ඍණ 249 ධන 2x මං හිතනවා මගේ ආරම්භක අවස්ථාව මෙතන අවසාන අවස්ථාව මෙතනයි කියන්නේ. ඒතර S නියමයෙන් මම ඍණ 249 මේ පැත්තට මෙන්න මෙහෙම. මේ පැත්තෙන් ආවස් ශක්තිය සමානයි මේ පැත්තේ ශක්තිය එකතු වෙනවා. ඍණ 249 ධන 2x සමානයි 433
ධන 492 දෙකෙන් බෙදුවාම 246. එතකොට x වලට එන උත්තරය වැඩි සුළු කරන්න ඕනේ. හරිනේ මම ගත්තා හරි. ඔය ටික සුළු වුණාම ඔයාලට උත්තරයක් එන්න ඕනේ x වලට ඍණ ධන 464යි. මොකද බන්ධන විකරණයක් කවදාවත් ඍණ වෙන්න බෑ. 464යි කිලෝග්‍රෑම් මවුලට කියලා එන්න ඕනේ උත්තරය. හරි. 433යි 749. හරි. 464ක් එනවා. හරි. උත්තරේ 30ට දෙන්න. දැන් ඉතුරු ගණන් ටික බලමු. ඉතුරු ගණන් කියලා අපි අතහැරලා ආවේ පස්වෙනි ගාන. පස්වෙනි ගානට එන්නේ හිමීට. පස්වෙනි ගානට එන්නේ. පස්වෙනි ගානට එන්නේ. පස්වෙනි ගාන තියෙනවා N2O4 මවුලයක් සංයුත වර්ධනත් තුළ 1.10 වෙන්න තියෙනවා උෂ්ණතය 300 දී උෂ්ණතය 600 කරාම N2O වලින් 120ක් කැඩෙනවනේ. ඉතින් අපි කැඩුනහම දැන් තියෙන මිශ්‍රණයේ පිරෙන්නේ අහන්න. එන්න මෙහෙම පොඩි රූපයක් දාගන්නවා මම මෙහෙම. පළවෙනි අවස්ථාවේ භාජනයේ මවුලයක් තියෙනවා N2O4. උෂ්ණත්වය පීඩන 1.10 උෂ්ණත්වය 300යි කෙල්වින්. උෂ්ණත්වය 600ක් කරාම N2O වලින් 120ක් කැඩෙනවා. ඒකට තේරෙන්න ඕනේ N2O4 කැඩෙනවා කියන්නේ NO2 වලටනේ. මේක ප්‍රතිවත් විදිහට තියෙන මම මෙහෙම දාන්න එක පැත්තකට ඉන්න. NO2 දෙකක් හැදෙනවා. එකක් කැඩෙනවා දෙකක් හැදෙනවා. හරිද? මෙයාගේ ආරම්භයේදී මවුල එකක් හිටියොත් 120ක් නගන්නේ එකකින් 120ක් නේ 0.2ක් කැඩෙනවා. 0.4ක් හැදෙනවා. අන්තිමට භාජනයේ ඉතුරු මෙයාගෙන් 0.8ක් මෙයාගෙන් 0.4ක්. එතකොට දැන් භාජනයේ මුළු මවුල 1.2ක් ඉන්නේ. උෂ්ණත්වය 600යි කෙල්වින් පීඩනය තමයි අහන්නේ නේ. අවසන් පීඩනය අහන්නේ. ඉතින් අවස්ථා දෙකට පිවිසමන NRT දාන්න. අවස්ථා දෙකක් තිබ්බම පිවිසමන NRT දාන එක ලේසියි. මොකද නැත්තම් මේකෙන් පරිමාණය මේකට ආශි කරන්න ගියොත් ඒක අවාදියක්. මෙතන 1.10 භාජනයේ පරිමාණ වෙනස් වෙන්නේ නැහැ. මවුල ගන්න 1යි. R T 300යි. ඒකක දාන්න එහෙම අවශ්‍ය නැහැ. 300 පීඩනයේ P පරිමාණ V මවුල ගන්න 1.2යි. R 600යි. මේක 1 මේක 2. මේ දෙක බෙදමු. එතකොට මේකෙන් මේක බෙදුවම P බෙදීම 10/5ක් යට ඉතුරු වෙනවා. 1.2ක් මේ ඉතුරු වෙනවා 6 බෙදීම 3 2. ඒතර P එනවා 2.4යි 10/5යි. ඇස් කර. උත්තරේ යන උත්තරේ 4. පහට උත්තරේ 4. පහට උත්තරේ 4. පහට උත්තරේ 4. ඊට පස්සේ ගාණක් විදිහට අපිට තියෙන්නේ අයේ නෑනේ. 8 9 10 12 වෙනි එක. මේ අපි 12 වෙනි එක මම හිතෙන් කරන්න කියලා දෙන්නද චුට්ටක් ඔයාලට. ඊට පස්සේ හදලා පෙන්නන්න. ඔය වගේම දැන් මෙහෙම හරි. ඔය වගේම හිතෙන් හදන්න පුළුවන් තරමට ඔයාලා වේගෙ වැඩි වෙන මාර්ගෙ. ඇයි කෙනෙක් මේවා ලියලිය හදද්දී ඔයා මේක හිතෙන් හදලා ඊළඟ ප්‍රශ්නෙත් කරලා ඉවරයි. එක ප්‍රශ්නයකට ඔයා දෙකක් ඉවරයි. ඔන්න මේක හදනවන්න බලන්න. දැන් ප්‍රතික්‍රියාව එකේ දින දෙකක් x2 දන y2 සමතුලිත ප්‍රතිවර්තයක් දෙකක් x2 y හැදෙනවලු. දෙවෙනි ප්‍රතික්‍රියාව දින ඒකම අනිත් පැත්ත හරවලානේ. ඒකම මේ විදිහට මේක අනිත් පැත්ත හරවලා තියෙන්නේ. පළවෙනි ප්‍රතික්‍රියාව කේසි 2යි නම් එකම තත්ත්වයටදී දෙවෙනි එකේ කේසි අහන්නේ. ඉතින් මෙහෙමනේ කේසි ප්‍රකාශනය ඔන්න මේක හිතෙන් හදන්න එක try එකක් දෙන්න පුළුවන් නම් බැරි වුණොත් මම ආයෙ හදන්න ඒතර අල්ලන්න. පළවෙනි ප්‍රතික්‍රියාව කේසි දිනවා ලියන්නේ x2y ගේ සාන්ද්‍රණයේ වර්ගය බෙදීම x2 ගේ වර්ගය y2 ගේ පළවෙනි බලයේ සාන්ද්‍රණය. දෙවෙනි ප්‍රතික්‍රියාවේ ඔක උඩයට මාරු කරලා ලියන්නේ. එතකොට කේසි උඩට මාරු වෙනවා. පළවෙනි එකේ දෙකනේ දැන් භාගය. තේරුම් නැත්නම් ඕන්න බලන්න. ප්‍රතික්‍රියාව එකේ කේසි කියන්නේ
x2y ගේ මෞලික අවස්ථා දාන්නේ ලියන්න ඕනේ හරිනම් mc කියන දාන්නේ වර්ගය x2 ගේ වර්ගය y2. එතකොට kc කීයක් කියලා දෙලා දෙනවද 2යිලු. ඉතින් මේ පළවෙනි ප්‍රතික්‍රියාවට අදාළව දෙවෙනි එකේ kc ලිව්වහම ඔයාලට එන්නේ x2 ගේ වර්ගය y2 බෙදීම x2y ගේ වර්ගය සාන්ද්‍රණයේ වර්ගය. ඔයාලට තේරෙනවා මේක උඩයට මාරු කරාම මේක මේ පළවෙනි එක උඩයට මාරු කරාම තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ kc යගය කියන්නේ මෙන්න මේ kc යගය කියන්නේ මේකේ උඩට මාරු කරාම උඩට මාරු කරා කියන්නේ භාග්‍යය. කොහොම හදන්න පුළුවන්. හිතෙන් හදන්න පුළුවන්. එහෙනම් උත්තරේ 12ට 2. 12ට 2. 12ට 2. 13 මේ වගේ ගාණක් නම් දැන් මම 3 4 සැරයක්ම හදලා දෙන කියලා තියෙනවා. අන්න බලන්න ගායසරයක්. සරලව කොට දාන විදිය මේක අමාරු කරගෙන හදන්නත් පුළුවන්. සරලව මේ මට්ටමින් කොට දාන්නත් පුළුවන්. භාෂ්මික මාධ්‍ය අන්න මාධ්‍ය වැදගත්. ඔයා මාධ්‍ය හිතන්නේ නැතුව ප්‍රතික්‍රියාව ලියාගත්තොත් ඔයාලට ජීවිතේ මේක හදන්න වෙන්නේ. MnO4 මගින් M2+ කියන කෙනාව භාෂ්මික මාධ්‍යද ඔක්සිකරණය කරනවලු MON+ විදියට M2+ තමයි ඔක්සිකරණය වෙන්නේ. මෙහා බවට භාෂ්මික මාධ්‍ය පර්මනන්ට් පත් වෙනවා Mn2+ද නෑ MnO2 බවට. මාධ්‍ය භාෂ්මිකයි. එතන ඔක්සිකරණාංග මාක්‍රොත් මෙතන ධන 7යි මෙතන ධන 4යි. ඒකට ඉලෙක්ට්‍රෝන 3යි. මෙතන ධන 2යි මෙතන n ගේ ඔක්සිකරණාංගේ දන්නේ නැහැ. ඉතින් එන්නම් මෙතන n අකුරනේ හොයාගන්නේ. දන්නා නම් තමයි ඔක්සිකරණාංගේ කියන්නේ. එතන කොටුවක් කියලාම තියෙනවා. එතන වගේ දන්නේ. ඔය තියෙනවා. දැන් ඔයාලට ගානේ කියලා තියෙනවා මෙහෙම වෙන්න M2+ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේ 1.2 M2+ 25ක් ප්‍රතික්‍රියා වෙන්න K-MEN4 මෙච්චරක් ඕන නා කියලා මම ඔය දෙකේ මවුල ටික හොයාගන්නවා. M2+ මවුල ගන්න හොයාගන්න පුළුවන්. 1.2 MOLDM-3 වැඩි කරනවා 25යි 10යි 3. එතකොට එනවා අපි 30යි 10යි 3 කියලා ගමු. මවුල ඊට පස්සේ පර්මැංගනේට් මවුල ගානක් ඔයාලට ගන්න පුළුවන්. 1.25 සාන්ද්‍රණයෙන් 40යි 10යි 3 පැය වෙලා තියෙනවා. ඒ කියන්නේ 41.5 මිලියන 50යි 10යි 3යි මවුල. එහෙමනම් M2+ ට පර්මැංගනේට් අනුපාතය කියන්නේ 30යි 10යි 3ට 50යි 10යි 3යි නම් ඒ කියන්නේ 3ට 5යි 3ට 5යි මවුල අනුපාතය. ඔය මවුල අනුපාතය නේද මෙතන දාන්නේ 3ට MnO4 5 M2+ 3යි නම් මෙතන 5යි. මෙතන 3යි නම් මෙතන 3යි මේක 5යි. හරි. දැන් ඔයා දන්නවා මේ ඉස්සරහට එන ඉලක්කම වැටෙන්නේ මේක ගුණ කරලා එනවා කියලා. කියන්නේ මේ 3යි ඉලෙක්ට්‍රෝන කියන එක කිසියම් ඉලක්කමේ වැඩි කරාම නේද ඒ ඉලක්කම මෙතනට වැටෙන්නේ. දැන් මේ වැඩි කරපු ඉලක්කම මෙතන 5යි. මේ 5ෙන් වැඩි කරනකොට මෙතනට පහ වැටෙනවා. එහෙනම් මෙතන 3 වැටෙනවා මේක 3ෙන් වැඩි කරලා තියෙන්නේ. අපි මේව වැඩි කරන්නේ ලබාගත් පිටකරපේ සමාන කරන්නනේ. 5 3 15 නම් 5 3 මෙතන ඉලෙක්ට්‍රෝන 15 නම් මම තේරුම් ගන්න 5 3 15 නම් මෙතන 15 වෙන්න ඉලෙක්ට්‍රෝන 5 මෙතන ඔක්සිහරණයක් නම් මෙතන ඉලෙක්ට්‍රෝන 5 පිට කරලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන 5 පිට කරාම ඔක්සිකරණාංක වැඩි වෙනවනේ. ධන 2 නම් 5ක් වැඩි වෙනාම මෙතන ඔක්සිකරණාංකයේ ධන 7ක් වෙනවා. ඒ කියන්නේ MON+ ගේ ඔක්සිකරණාංකයේ ධන 7ක් වෙනවා. MON+ වල M ගේ ඔක්සිකරණාංකයේ ධන 7ක් වෙනවා. ඔයාලා දන්නවා ඔක්සිජන් වල ගොඩක් වෙලාවට ඍණ 2යි ධන 7යි ඍණ 2යි N+ වල ඔක්සිකරණාංකය N කියන්නේ 5යි. මොකද මේ MO5+ බලන්න මේ ධන 7යි ඍණ 2යි ධන 7ෙන් දෙයක් ගියාම ධන 5. නම් උත්තරේ 5. 13ට උත්තරේ පස්වෙනි උත්තරේ 5ම තමයි. උත්තරේ 5 13ට 5යි.
හරි හදාගන්න මොනවද තියෙන්නේ 14 නෑ 13 15 නෑ 16 17 18 19 නෑ 20 21 ගානක් නෑ 22ත් නෑ 23 තියෙනවා 24 25 28 ආයෙ තියෙන්නේ 23 හරි පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා ඔයා ඕක හදාගෙන ඉස්සරහට යන මම දිගටම හදාගෙන යනවා මොකද තේරුමක් වෙන්නේ මම බලන් හිටියේ නේද හරි තව පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා හදාගෙන යන්න 23 මෙහෙම ප්‍රතික්‍රියාවක් තියෙනවා N2 එක ඔයා දන්නවනේ මුලින් නිෂ්පාදන ප්‍රතික්‍රියාව තමයි අනෙක් පැත්ත ගහලා දීලා තියෙන්නේ. එක ප්‍රතිවර්තයක්නේ. N2 3ක් H2 මේ ඔක්කොම වායු. නියත උෂ්ණත්වයකදී නියත පරිමාවක් තියෙන බඳුනක් තුළ ඇමෝනියා සාම්පලයක් සමතුලිතතාවයට තියෙනවලු. පද්ධතියේ සමස්ත පීඩනය 1.10 6යිලු. හොඳට අහගන්න මේක සරලව හදන්න පුළුවන්. පද්ධතියේ සමස්ත පීඩනය සමතුලිතතාවයට ආවට පස්සේ තමයි සමස්ත පීඩනය කියන්නේ. එතකොට සමතුලිත මුළු පීඩනය 1.10 6යිලු. එන්නේ 2යි. N2 වල ආංශික පීඩනය සමතුලිත N2 වල ආංශික පීඩනය 2.10 5යිලු. මම මේක 1.10 6 10 5කට කියන 10යි 10 5යි කියලා. ඒතකොට දැන් ඔයා දන්නවා සමතුලිත වුණාම ඇමෝනියත් ඉන්නවා N2ත් ඉන්නවා H2ත් ඉන්නවා මුළු පීඩනය 10යි 10 5 ඒකෙන් 2යි 10 5ක අයිතිය තියෙන N2ට. ඉතින් ඔයා දන්නවා නේද N2 2යි 10 5ක පීඩනයක් තියෙනවා නම් N2 මවුලයක් හැදුවොත් H2 ඒ වගේ තුන් ගුණයක් ඉන්න ඕනේ නේද? N2 ගේ 2යි 10 5ක් වෙනනම් මෙතන ඉන්න මවුල ගානට අදාළ. මෙතන ඉන්න මවුල ගාන වගේ තුන් ගුණයක මවුල ගානක් H2 ගේ ඉන්න ඕනේ. ඒක තේරෙන්නේ නේ? මෙතන ඉන්න මවුල ගාන වගේ තුන් ගුණයක මවුල ගාන සමුද්‍රයේ H2 ඉන්න ඕනේ මොකද? මෙයාගෙන් නම් ප්‍රතික්‍රියා පටන් ගත්තේ N2 මවුලයක් හැදුවොත් H2 මවුල තුනක් හැදෙන්න ඕනේ. එහෙනම් මෙයා වගේ තුන් ගුණයක් H2 මවුල ගාන මෙතන ඉන්න ඕනේ. එහෙමනම් මවුල හිතන්නකෝ මෙයාගේ මවුල x ගානකින් නම් මේ පීඩනය දුන්නේ මෙයාගේ මවුල ගාන 3x නම් මේ වගේ පීඩනය 3 ගුණයක් එනවා. ඒක කොහොමද මතක ගන්නේ? ආ දන්නවා වායු විතර P සමාන nRT දැම්මහම T නියතයි R නියතයි V නියතයි නම් පීඩනය මවුල ගාන අලුම සමානුපාතිකයි. මෙයාගේ මවුල වගේ 3 ගුණයක් මෙයාගේ මවුල තියෙනවා නම් මෙයාගේ පීඩනය වගේ 3 ගුණයක පීඩනයක් H2 ට තියෙනවා. එහෙනම් CH2 6යි 10යි 5 එකපාර MCQ වා හිතලා ගන්න ඕනේ. අදහස් දෙන්නේ. හරි. H2 ගේගලේ ඕක. ඉතින් මුළු පීඩනය කියන්නේ මෙහෙමනේ. P total කියන්නේ N2 ධන H2 ධන ඇමෝනිය. ඉතින් මේක 10යි 10යි 6යි. මෙතන 2යි 10 sorry 10යි 10යි 5යි. මෙතන 2යි 10යි 5යි NH2 6යි 10යි 5යි ධන P ඇමෝනිය. ඉතින් 10යි 10යි 5යි 8යි 10යි 5 කියනම ඇමෝනියාගේ පීඩනයක් වෙනවා 2යි 10යි 5යි. දැන් ඉතින් KP හොයන්න තියෙන්නේ. ඉතින් KP හොයන්න කොහොම සරලයි. KP කියන්නේ N2 ගේ පීඩනය H2 ගේ පීඩනය ගන්නේ දැන් මෙතන භෞතික අවස්ථාව දාන්න එසේ නෙමෙයි MCQ ඇමෝනියගේ පීඩනය වර්ගය. එතකොට N2 ගේ පීඩනයට ආදේශ කරන්න පුළුවන් 2යි 10යි 5යි H2 ගේ ගණය 6යි 10යි 5යි ගණය ඇමෝනියාගේ එනවා 2යි 10යි 5යි වර්ගය. ඔය ටික සුළු වුණාම KP ට එනවා 23ට උත්තරේ 4 විදියට එනවා. උත්තරේ 4 23ට 4 උත්තරේ 23ට උත්තරේ 4 23ට උත්තරේ 4 කියලා එනවා. දැන් මම මෙතන සුළු කිරීම දාන්නේ ඒක ඔයා සුළු කරලා හදාගන්න උත්තරේ 4 එනවා. මේක තමයි අයිඩියා එක. මෙතන මොකද්ද අපි ගත්ත තරකේ මුළු පීඩනේ මෙච්චරයි. ওই මුළු පීඩනේ දෙන්නේ සමතුලිත වෙලාවෙදී සමතුලිත වෙලාවේ මුළු පීඩනේ දෙන්නේ ඇමෝනියා N2 H2 බිත්තිය හැප්පිලා. ඔයා දන්නවා N2 මවුලයක් හැදිලා තිබ්බොත් ඒ වගේ තුන් ගුණයක් මවුලයක් H2 හැදිලා තියෙන්න ඕනේ. ඉතින් PV සමාන nRT වල VRT නියත හින්දා පීඩනය සමානුපාතිකයි මවුල ගන්න. එතකොට මෙතන මවුල ගන්න වගේ මෙතන තුන් ගුණයක් ඉන්නවනම් මෙතන ඉන්න පීඩනය වගේ තුන් ගුණයක පීඩනයක් H2 හදන්න ඕනේ.
මුළු පීඩනය කියන්නේ මේකෙන්ද මොනින් පීඩනය හොයාගත්තා KP කිව්වා. 28 28 පොඩි ගානක්. ඒ වුණාට සමහර කට්ටියක අමාරු ගානක් විදිහට හදාන්න ගිහලා වරත් එක ගන්නවා. මම අමාරු ගානක් නෙමෙයි පුට්ට බලන්න. 28 T උෂ්ණත්වයේදී SO2 gas NO2 gas SO3 gas NO gas KC දීලා තියෙනවා. දැන් KC දීලා තියෙන්නේ නිකන් ඉන්න නෙමෙයිනේ. KC ප්‍රකාශනය කරලා ලියා ගමු අපි. KC කියන්නේ SO3 ගේ සාන්ද්‍රණය, NO ගේ සාන්ද්‍රණය, SO2 ගේ සාන්ද්‍රණය, NO2 ගේ සාන්ද්‍රණය. KC 16. අන්න ලියාගත්ත KC ප්‍රකාශනය. අපි ගානක් දුන්නාම MCQ හිත හිත ඉන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය දත්තෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන ගත්තා. දැන් බලමු. මොකද්ද කරන්න පුළුවන් කියලා? හරි. ඊට පස්සේ ඔයාලට කියනවා මේ සමතුලිතයේ දීලා තියෙනවා SO2 NO2 SO3 කියන හැමෝම මවුල එක ගානේ ඉන්නවා. ඒකට ආරම්භක මවුල ගණන ගත්තාම මෙයාගෙත් එකයි මෙයාගෙත් එකයි මෙයාගෙත් එකයි මෙයාගෙත් එකයි. එනවා කේස් එකක් ඈ. ඔයා දන්නවා දැන් සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රතික්‍රියා දෙපැත්තටම වෙන්න පුළුවන් නේ. මෙයා කැඩිලා මෙයා හැදෙන්න පුළුවන් මෙයා කැඩිලා මෙයා හැදෙන්න පුළුවන්. මම උපකල්පනය කරනවා දැන් ආරම්භ වල ඔක්කොම එකයි මට හිතා ගන්න බෑ කොහෙන් කැඩලා කොහෙන් කැඩෙයිද කියලා. මම හිතනවා මේ පැත්තේ කට්ටිය කැඩෙනවා කියලා. මම හිතනවා මෙයාගේ x ප්‍රමාණය ක්‍රියා කරනවා කියලා. කැඩෙනවා. එතන මෙයාගේ x ප්‍රමාණයක් කැඩෙනවා. මෙයාගේ x හැදෙනවා මෙයාගේ x හැදෙනවා. එතකොට සමතුලිත පද්ධතියේ SO2 ඉන්නවා එක ඍණ x ප්‍රමාණය, එක ඍණ x ප්‍රමාණය, එක ධන x ප්‍රමාණය, එක ධන x ප්‍රමාණය. හරි. දැන් ඔයාලට මේ තියෙන සමතුලිත මවුල ගාන. සමතුලිත මවුල ගාන. සමතුලිත මවුල ගාන. සමතුලිත මවුල ගාන. දැන් මෙහෙමනේ මේ මවුල ගාන මේකට ඔබන්න පුළුවන් සාන්ද්‍රණයක් කරගත්තා නම්. දැන් ඔයා දන්නවා භාජනීය පරිමාව එකක් හින්දා ඔයා දන්නවා C කියන්නේ n බෙදීම Bනේ. මවුල ගාන දන්නවා. පරිමාව එකයි. ඉතින් මේ මවුල ගාන එකෙන් බෙදුවාම පරිමාව සාන්ද්‍රණයත් ඒකම වෙන්න ඕනේ. එහෙනම් මේ KC ප්‍රකාශන ආදිශ කරන්න පුළුවන්. 16 සමාන SO3 ගේ සාන්ද්‍රණය කියන්නේ 1 ධන x. NO ගේ සාන්ද්‍රණය කියන්නේ 1 ධන x. මෙතන 1 ඍණ x යාගේ සාන්ද්‍රණය 1 ඍණ x. දැන් මේක සුළු කරන්න කියලා මේක දිග ඇරලා වර්ගස් කරගන්න එපා. හරි ඉනිට 1 ධන x ගේ වර්ගය සමානයි 1 ඍණ x ගේ වර්ගය. මේක 4 වර්ගය. දැන් දෙපැත්තේ වර්ගමූලය ගන්න. 4 සමානයි 1 ධන x 1 ඍණ x. මම මෙහෙට යන සුළු කරන්න. ඊට පස්සේ 4 වතාවක් 1 ඍණ x සමානයි 1 ධන x. 4 ඍණ 4x සමානයි 1 ධන x. මේ පැත්තට x ගියාම 5x සමානයි 3යි. x සමානයි 0.6යි. x 0.6යි. දැන් අහන්නේ x නෙමෙයිනේ. සමතුලිත පද්ධතියේ NO ප්‍රමාණය කියන්නේ 1 ධන x. 1 ධන x කියන්නේ 1 ධන 0.6යි. 1.6යි. 1.6යි. උත්තරේ 1.6යි. උත්තරේ 4. 28ට 4. 28ට 4. 28ට 4. 28ට 4. ඔන්න ඔහොමයි ඉතින් පේපර් එක සාකච්ඡාව බිරුනේ. ඔන්න ෆුල් පේපර් එක MCQ 50ම සාකච්ඡා කරා. කොහොම තමයි ඔගේ ඩිස්කෂන් එක ගියේ. හරි. දැන් මේක ඩිස්කෂන් එක බලලා ඉවරලා දැන් නිකන් මේක බහලා දාලා නිකන් ඉන්න එපා. වෙන ඕනේ වැඩේ මෙහෙම. ඔයා ඩිස්කෂන් එක බැලුවට පස්සේ අර මං කිව්ව විදිහට මාතෘකා ලියා ගන්න තියෙන අමාරු අමතක වෙච්ච එක. ඒ ටික බලන්න චුට්ටක්. ඊට පස්සේ මේ පේපර් එක විවරණය කරන්න. MCQ 50ක් තියෙනවා. වැරදිච්ච ඒවා හඳුනාගෙන වැරදිච්ච ඒවා විතර නෙමෙයි පුළුවන් ඒවාත් විවරණය කරන්න. වෙලාව නැත්තම් වැරදිච්ච ඒවා විතරක් හරි විවරණය කරන්න. විවරණය කරද්දී අනිවාර්යයෙන්ම ඔයා ඒ අදාළ පාඩම චුට්ටක් කියවලා අමතකයේ වැරදුනේ කියවලා අඩුපාඩුවක් දාන්න එහෙම කරන් යද්දී ඔය MCQ ටික ටික හරියනවා. හරි. එහෙනම් මේද වැඩි කරගෙන මම වැඩි වෙලා පිටත තව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ওই විදිහට වැඩි කරගෙන අපි ඊළඟ දවසේ ඊළඟ පේපර් එකකින් හම්බෙමු. මෙතකම් මේ වැඩේ කරන්න කරලා ඊළඟ තියෙද්දි මේක විවරණය අරන් එන්න ඕනේ කරන්න. හරි එහෙනම් අදට වැඩි ඉවරයි. හැමෝටම ජය වේවා.